එනවනේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න. අපිට අද තියෙන්නේ බයෝ කොටසේ මේ 4වෙනි පාඩම. එතකොට අපි කතා කරා ගිය සතියේ පොඩ්ඩක් මතක් කරමු ශාක පටක ගැන. ශාක පටක වර්ග කිහිපයක් කතා කරනවා. ඉතින් ප්‍රධාන ශාක පටක වර්ග දෙකයි. මම ඒත් කිව්වා මේක පොඩ්ඩක් අර එකම જાතියේ පටක දෙකක් කියලා මේ දෙක. නමුත් අර කාලයත් එක්ක නැත්නම් වයසට යාම පරිණත වීමත් එක්ක තමයි මේ කොටස් දෙක බෙදෙන්නේ. එකක් තමයි විභාජක පටක අනිත් එක තමයි ස්ථීර පටක. එතකොට මේ දෙක ගැන කතා කරා. විභාජක කියන්නේ අලුතෙන් තව සෛල හැදීමේ හැකියාවක් තියෙන පටක. ස්ථීර පටකයි කියන්නේ ස්ථිරයි. එයා එතකොට කාර්යයක් කරන්න, වැඩක් කරන්න යම්කිසි ලැහැත්තියක් වෙලා තමයි ඉන්නේ. හරිද? විභාජක පටක ආකාර තුනක් තියෙනවා මොනවද? අග්‍රස්ත විභාජක. අග්‍රස්ත කියලා කියන්නේ මේ මුලේ සහ මේ දළු වල තියෙන ඒවා. ඊට පස්සේ කිව්වා පාර්ශවික විභාජක කියලා. අන්තිමට ඊළඟ අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක, පාර්ශවික කියලා ඒ පිළිවෙලට දුන්නේ. ඊට පස්සේ අග්‍රස්ත කියන්නේ මුලේ සහ දළු වල, කොන් වල, කෙළවරවල් වල. මෙන්න මේ කෙළවරේ පවා තියෙන්නේ අග්‍රස්තයි කියන්නේ අගක. ඊට පස්සේ අන්තරස්ත කියන්නේ මෙන්න මේ කොළ ඇතුලෙන් එන්නේ දැල්ලා. ඇතුලෙන් කියන්නේ මේ අලුතෙන් කොළයක් ආවම මේ කොළේ අතරින් එන්නේ දැල්ලා. මෙන්න මෙතන මේ කොළේ කඳයි අතරින් එන දැල්ලක් දාන්න නැත්තම් ලියලලා එන්න ලියලනවා කියලානේ අපි ඒකට කියන්නේ. අලුතෙන් දළු දාන්න එන ඒ පාඨකය තමයි ඔය කියන අන්තරස්ත විභාජක කියලා කියන්නේ. ඊට පස්සේ පාර්ශවිකයි කියලා කියන්නේ ගහේ කඳට සමාන්තරව කඳ මහත් වෙන්න බලපාන පටකය. ඊට පස්සේ ඉතින් ස්ථිර පටක කියන්නේ ආකාර දෙකයි සෛලම සහ ප්ලෝයම. මම ඒක ගැන කතා කරා මෙන්න මෙතන. එතකොට ආයෙත් එනවා අපි ස්ථිර පටක ගැන කතා කරන්න. එතකොට මෙතන මේක සරල ස්ථිර පටකත් ආකාර කිහිපයකට බෙදෙනවා. සරල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක කියලා. එතකොට සරල එක ගැන කතා කරන්න තියෙනවා. ගිය සතියේ මේ සංකීර්ණ එක ගැන කතා කරා. ඒකේ දෙකක් තිබ්බ නිසා නේද? හරිද මම මෙතෙන්ට එනකම්? නැත්තම් මම මේ ටිකත් කිව්වා. මේ ටිකත් කිව්වා. හරිනේ මේ පිටුව ඉවරයි නේද? 8 වෙනි පිටුව ඉවරද? ඔව්ද නැද්ද? ඔය ටික තමයි මම හිතන්නේ ගිය සතියේ කතා කරේ. ඔව් නෑ කියලා කියන්න බෑ මොකක් හරි. මොකද තත්ත්වය? ඉක්මන. 8 වෙනි පිටුව ඉවරයි නේද? අපිට ඊළඟට තියෙන්නේ මෘදුස්තර පටකය ගැන කතා කරන්න මේ කියලා මං හිතනවා. දැන් මම මේ ටික දුන්නා ගිය සතියේ. මෙතන එනවා මෘදුස්තර මෘදුස්තර ස්ථූල කෝණාස්තර දෘಢස්තර මේ ටික ගැන තමයි කතා කරන්නේ. මෙතන ශෛලම සහ ක්ලෝයම. මම හිතනවා මේ ටික තමයි තියෙන්නේ කියලා. හරිද? ඉක්මනට කියන්නේ. මෙසේජ් එකක් දාන්න ඉක්මනට. chat එකට දාන්න. හරි. ඉක්මනට කියන එක දාන්න. එතකොට අපිට ඉක්මනට යන්න පුළුවන් ඉස්සරහට. හරි. ඔය ටික තමයි තියෙන්නේ. දැන් අපිට තියෙනවා මෙන්න මෙතනින් පටන් ගන්න. මෘදුස්තර පටකයේ ව්‍යුහය හා කෘත්‍ය. ඔයාලට මෘදුස්තර පටකයේ පේන මෘදුස්තර පටකයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම හැදිච්ච එකක්. මේ තනි ශෛලයක් මම අඳින්නේ. මේක මම අඳින්නේ. කොහොම තියෙනවා.
මේ තමයි සෛල බිත්තිය කියලා කියන්නත් පුළුවන්. ඕනනම් සෛල ප්ලාස්මය ප්ලාස්ම පටලය කියලා කියන්නත් පුළුවන්. මේක සෛල ප්ලාස්ම පටලය වුණොත් මේ සෛල බිත්තිය තියෙන්නේ ඊට එළියේ. හරිනේ? සෛල කියන්නේ අරක සෛල ප්ලාස්ම පටලය වුණා නම් සෛල බිත්තිය එළියෙන් තියෙන. ඊට පස්සේ ওই ලොකුවට තියෙන්නේ මේ රික්තය. දැක්කද? ලොකුවට රික්තය තියෙනවා. ඔයාට ওই ලොකුවට තියෙන රික්තය තමයි ඔයාලට හිතෙන්නේ මේ මෙන්න මේ අර ඒ පොඩි පටලයක් පේනවනේ මෙන්න මෙහෙමනේ දැන් ඕක ඇඳලා තියෙන්නේ ඔයාට රූපේ හැටියට. මෙහෙම තිතක් තියෙනවා. ඔයාට හිතෙන්නේ මෙන්න මේක තමයි සෛල බිත්තිය කියලා. මේක නෙමෙයි සෛල බිත්තිය. ඒකේ සෛල බිත්තිය මේක. ඒකේ පටල දෙකක් හරිනම් අඳින්න ඕනේ. එහෙම ඇඳලා පෙන්වන්නේ නැහැ. මොකද ඒ තරමට අර බැලුවට පස්සේ පේන්නේ ওই විදිහට. එතකොට මේක තමයි සෛල බිත්තිය. මම මේ තවත් අරක ලොකු කරලා ඇඳේ. එතකොට මෙන්න මේක තමයි මේ ලොකුවට රවුම තියෙන්නේ. මේ මැද්දේ තියෙන මේ රික්තය. ඒතර විශාල මධ්‍ය රික්තයක් තියෙනවා ලොකු එකක්. ඊට අමතරව මෙන්න මෙතන න්‍යෂ්ටිය තියෙනවා. ඉතින් ওই න්‍යෂ්ටිය තියෙනවා ඔච්චර. ඉතිරි ව්‍යුහ ටික තියෙනවා. නමුත් මේකේ ලොකුමටම පේන්නේ රික්තය. පේනවා විශාල මධ්‍ය රික්තයක් තියෙනවා. ලොකු රික්තයක් ඒක. රික්තයක් කියන්නේ වතුර ගබඩාව. එතකොට මෙන්න මේ වතුර පුරව ගන්න පුළුවන් ව්‍යුහය තියෙනවා ලොකුවට. ඒ හින්දා මේ සෛලයේ තියෙන ඉතිරි අවයව ටික අපි ඒවට කියනවා ඉන්ද්‍රිකා කියලා. ඒව සෛලයේ කෙරවලට තල්ලු වෙලා තමයි තියෙන්නේ. එතකොට අපි ඒකට කියනවා සෛල පර්යන්තයට තල්ලු වෙලා කියලා. කෙලවර කියන එකට අපි කියන්නේ පර්යන්තයට තල්ලු වෙලා තියෙනවා කියලා කියන්නේ. එතකොට මේ රික්තය මගින් තමයි මේ සෛලයේ මේ අර ඉන්ද්‍රිකා ටික සෛල පර්යන්තයට තල්ලු වෙලා තියෙන්නේ. මේක පිරීලා තියෙන නිසා. ඇකිලුනොත් එහෙම මේක සාමාන්‍යයෙන් පොඩි වෙලා අනිත් ඒවාටත් ඉඩ හැදෙනවා. ඒ වුණාට මෙහෙම තියෙනකොට තමයි මේ කොලයක් වුණාම හැඩය පවත්ව ගන්න එහෙම බලපාන. හරිනේ? මේවා මේ කොළවල එහෙම තියෙන්නේ කියන්නේ පත්‍රවල තියෙන්නේ ඔන්න ඕවා. ඕවා විතරක් නෙමෙයි තව જાති තියෙනවා මේ තියෙන එක. ඒවා හොඳට පිරීලා තිබ්බම තමයි කොලේ ඔය කෙලින් වෙලා තියෙන්නේ දැන්. කොලේ මැලවිලා තියෙන කතාව ඔයාලා දැකලා ඇති. වතුර එහෙම අඩු වුණාට පස්සේ ගස් මැලවෙනවා. ඒ ගස් මැලවෙන්න හේතුව නැත්තම් කොළ එහෙම අර නිකන් පණ නැති වෙලා යනවා වගේ හේතුව මෙන්න මේකේ වතුර අඩු වෙන එක. හරිනේ? එතකොට න්‍යෂ්ටිය මෙතන තියෙනවා සෛල ප්ලාස්මය කියලා කියන්නේ මෙන්න මේක. අන්න ඒකට තමයි සෛල ප්ලාස්මය කියලා කියන්නේ. ඊට පස්සේ මෙතන කියන රික්තය පෙන්වලා තියෙන දැන් මේක එක විදිහ මේ හරස් කඩක් මේ දික් කඩක්. එතකොට එකම සෛලය මේ ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන සෛල බිත්ති තියෙනවා න්‍යෂ්ටිය පෙන්වලා තියෙනවා. ඔච්චර තමයි තියෙන්නේ. විශේෂ දේවල්. හරිනේ? ඕක ඔයාලට අඳ ගන්න පුළුවන් වෙන්න ඕන. එකක් ඇඳලා මදි ඉතින් මේක ඔක්කොම අඳින්න පුළුවන් වෙන්න ඕන. හරිනේ? එතකොට හරි. අපි ව්‍යුහය ලියාගමු. ව්‍යුහයේදී බැලු බැලමෙන්ම පේන විශාල මධ්‍ය රික්තයක් තියෙනවා නම් මනම් ටිකක් කියන්න පුළුවන් අපිට නිකන් බැලු බැලමෙන් කියන්න පුළුවන් ඒවට තමයි කියන්නේ ව්‍යුහය කියලා. කෘත්‍ය කියලා කියන්නේ එයා කරන වැඩේ. මොකක්ද එයා ඇත්තටම කරන්නේ කියලා බලමු. හරි ව්‍යුහය ලියන්න. ව්‍යුහය ගැන ලියනවා සම්පූර්ණ විස්තරය. ලියන්න. පළවෙනි කරුණ සජීවී සෛල වලින් සමන්විත වේ. සජීවී සෛල වලින් සමන්විත. ඒ කියන්නේ පණ තියෙන සෛල තමයි තියෙන්නේ. මේ සෛල වලට පණ තියෙනවා. ඒ කියන්නේ මෙරිච්ච සෛල තියෙන මේ පටකක් තියෙනවද? ඔව්. එහෙමත් තියෙනවා. මේවා පණ තියෙනවා. සජීවී සෛල වලින් සමන්විත වේ. හරිද? දෙවෙනි එක ලියන්න සෛල ගෝලාකාර හෝ අණ්ඩාකාර වේ. ඔය ගෝලාකාර වගේ හැඩවලට තමයි අණ්ඩාකාර කියලාත් කියන්නේ නිකන්. ගල් ගෙඩියක් වගේ. මේකත් අණ්ඩාකාර කියලා කියනවා. ගෝලාකාර කියන්නේ නිකන් බෝලයක් වගේ. එක බෝල වගේ නෑ ලස්සනට අණ්ඩාකාර තමයි වෙන්නේ. පොඩ සෛල ගෝලාකාර හෝ අණ්ඩාකාර වේ. ඊළඟ එක අපි මේ ලියන්නේ මෘදුස්තර පටකයේ ව්‍යුහය හා කෘත්‍ය. එතකොට දැන් මේ ව්‍යුහය ලියන්නේ. එතකොට ව්‍යුහයේ එකක් කිව්වා සජීවී සෛල වලින් සමන්විතයි කියලා. දෙවෙනි එක කිව්වා සෛල ගෝලාකාර හෝ අණ්ඩාකාර වේ කියලා. සියලු සෛල සජීවී සෛල කියලා කිව්වා.
දෙවෙනි එක කිව්වා ගෝලාකාර හෝ අණ්ඩාකාර කියලා. තුන්වෙනි එක සෛල තුළ විශාල මධ්‍ය රික්තයක් ඇත. තුන්වෙනි ඔය තුන්වෙනි තරුව ඉතින් තරුවන් නෙවෙයි තියෙන්නේ තිත. තුන්වෙනි තිත විශාල මධ්‍ය රික්තයක් ඇත. විශාල මධ්‍ය රික්තයක් තියෙනවා. ඔයාලට පේනවා බැලු බැලමෙම මුලින්ම පේන්නේ රික්තය. ඊට පස්සේ පොඩි තිතක් තියෙනවා න්‍යෂ්ටි. ඒක. ඊට පස්සේ ලියන්න රික්තය නිසා රික්තය නිසා රික්තය නිසා තෛල ප්ලාස්මය පර්යන්තයට තල්ලු වී ඇත. සෛල පර්යන්තයට කිව්වත් කමන්නේ නිකන් කිව්වත් කමන්නේ. රික්තය නිසා සෛල ප්ලාස්මය පර්යන්තයට තල්ලු වී ඇත. රික්තය නිසා සෛල ප්ලාස්මය කෙරවලට තල්ලු වෙලා තමයි තියෙන්නේ. මොකද මේක රික්තය පිරීලා තියෙන්නේ. ඊළඟට සෛල බිත්තියේ ඝනකම ඒකාකාරීය. නැත්නම් සෛල බිත්තියේ ඝනකම ඒකාකාරී වේ. සෛල බිත්තියේ ඝනකම ඒකාකාරී වේ. සෛල බිත්තිය එකම ප්‍රමාණයක සයිස් එකකින් තමයි තියෙන්නේ වටේට. අන්තර් සෛලීය අවකාශයට ඔය කියන්නේ සෛල අතර පොඩි ඉඩ තියෙනවා. ඔයාලට පේනවා ඇති ඉඩ. අන්තර් සෛලීය අවකාශ තියෙනවා. ඒක ඉතින් දැන් මේක දිහා බලාගෙන කියන්න පුළුවන් විශාල මධ්‍ය රික්තයක් තියෙනවා. ඒ රික්තෙන් සෛල ප්ලාස්මේ තල්ලු වෙලා තියෙනවා. ඊට පස්සේ සෛල බිත්තිය ඒකාකාරී. ඊට පස්සේ කියන්න පුළුවන් අන්තර් සෛලීය අවකාශ තියෙනවා. කියන්නේ හිස් අවකාශ තියෙනවා තැන් තැන්. සෛල අතර ඉඩ තියෙනවා. මොකද මේක හරියටම අර ගෝලාකාර දේවල් එකට ගන්නම දැන් හිතන්නකො ජිල් බෝල ටිකක් අරගෙන නැත්නම් මොන හරි බෝල ටිකක් අරගෙන දානවා පෙට්ටියකට. දැම්මට පස්සේ ඔයාලට තව වතුර උනත් පුරවන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඇතුළට යන්න පුළුවන් දෙයක් පුරවන්න පුළුවන්. ඒ කියන්නේ තව ඉඩ තියෙනවා. අන්න ඒකට කියනවා හිස් අවකාශ තියෙනවා. ඒකට කියනවා අපි ඒ කියන්නේ විද්‍යාවෙන් කියනවා නැත්නම් විද්‍යාවට ගැලපෙන විදිහට කියන්නේ අන්තර් සෛලීය අවකාශ තියෙනවා. නැත්නම් හිස් තැන් තියෙනවා කියලා නෙමෙයි කියන්නේ. කියන්න විදිහක් තියෙනවා අන්තර් සෛලීය අවකාශ ඇති. සෛල අතර ඉඩ තියෙනවා කියන්නේ අවකාශය. ඉඩක් තියෙනවා. පිහිටීම කොහෙද තියෙන්නේ කියලා බලමු දැන්. පිහිටීම. ඒවා තියෙන තැන් ටික බලන්න ඕන. පිහිටීම ඊළඟට. පිහිටීමේ කරුණු ටික ලියන්න කඳේ බාහිකයේ සහ මජ්ජාවේ. කඳේ බාහිකයේ සහ මජ්ජාවේ. කඳේ බාහිකය සහ මජ්ජාවේ. කඳේ බාහිකයේ සහ මජ්ජාවේ තියෙනවා. ඊට පස්සේ මුලේ බාහිකයේ සහ මජ්ජාවේ. කඳේ බාහිකය කියලා කියන්නේ පොත්ත වගේ තියෙන. මජ්ජාව කියලා කියන්නේ එතනින් එහා උඩහ කොටස කියන්නේ මුළු කඳේම වගේ තියෙනවා සම්පූර්ණ. ඒ කියන්නේ මේ ලපටි කඳන් වල තියෙන්නේ නැතුව මේ හැමතැනම නෑ. ඒ කියන්නේ පරණ වෙච්ච නිකන් වයසට ගියපු ගස් වල නෑ. මේ ලපටි ගඳන් අර කොළ පාට දළු දාගෙන එන්නේ. අන්න ඒක ගැන මේ කියන්නේ පොත්තේ මැද්දේ හැමතැනම තියෙනවා. මුලින්ම ඔහොම තමයි සෛල තියෙන්නේ. ටික දවසක් යද්දි තමයි මේක පැහිලා ඊළඟ අවස්ථාවට එද්දි කියන්න. ඊළඟට තියෙන්නේ ඕකේ දෙවෙනි අවස්ථාව. ඔය වගේ මේකේ දෙවෙනි අවස්ථාව තියෙනවා. අපි ඒක බලමු. ඊළඟට යන ශෛලමීය මෘදුස්තරවල. ශෛලමීය මෘදුස්තරවල තියෙන තැනක් ආයි. ඊට පස්සේ ප්ලෝයමීය මෘදුස්තරවල. ශෛලමීය මෘදුස්තරවල තියෙනවා. ප්ලෝයමීය මෘදුස්තරවල තියෙනවා. හරිද? ඊට පස්සේ පත්‍රවල තියෙනවා. ඔය කොළවල තියෙන්නේ ඔන්න ඕක තමයි. කොළේ ගොඩක් තියෙන ඕක යට පැත්තට වෙන්නේ. උඩ පැත්තේ තියෙන්නේ වෙන එකක්.
ඊළඟට කතා කරමු. යටපැත්තට ආය කියන්නේ කොලේ දැන් ඔහොම තියෙනවා නම් කොලේ අර ඔයා බිම ඉන්න පැත්තට තියෙන පැත්ත උඩ පැත්ත නෙමෙයි යටපැත්ත. අද කොළ පාට පැත්ත නෙමෙයි පොඩ්ඩක් ලා කොළ පාට පැත්තට වෙන්න තමයි මේක කොට. හරිද? ඊට පස්සේ කෘත්‍ය ලියන්න කරන වැඩේ. එයා මොනවද කරන්නේ එතන ඉඳගෙන. දැන් ඔය කියපු තැන්වල තියෙනවනේ. මොනවද කිව්වේ? මුලේ බාහිකේ මජ්ජාවේ, කඳේ බාහිකේ මජ්ජාවේ, සෛලමීය මෘදුස්තරවලයි, ෆ්ලෝයමීය මෘදුස්තරවලයි, කොළවලයි. ඉතින් ඔය තියෙන තැන්වල, ඒ කියන්නේ මුළු ගහේම තියෙනවා. මුළු ශාකය පුරාම තියෙනවා. ඒ තිබිලා මොකද මේ වගේ කරන්නේ කියන එක තමයි දැන් බලන්න. මේ වගේ මොනවද කරන්නේ? හරිතලව තිබුණා ප්‍රවාහ සංශ්ලේෂණය කරනවා. ඔන්න ඒක කාර්යය. හරිද? කරන වැඩ. ඊට පස්සේ ජලය ගබඩා කරගන්න. ඒ වගේ වැඩ තමයි කරන්නේ. හරිද? ලියන්න පටන් ගන්න. ප්‍රභා සංශ්ලේෂණය ප්‍රභා සංශ්ලේෂණය ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ මොකක්ද? සූර්යාලෝකය අරගෙන ජලය අරගෙන එයා මොනවා කරනවද? අර පත්‍රයට වැටුණාට පස්සේ ඒකේ තියෙන කොළ පාටට කියනවා නම් මොන කොළද කිව්වේ ඒකට? ඔයාලට මතක් වෙන්නේ නැද්ද? මොන වර්ණකයේද අපි ඒකට කියන්නේ? ක්ලෝරෝෆිල් වර්ණකය. ක්ලෝරෝෆිල් වර්ණකයේ උඩට මෙන්න මේ සූර්යාලෝකය වැදුනට පස්සේ අර තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අරගෙන මෙයා හදනවා C6 H12 O6කුයි ඔක්සිජන් 6කුයි. ඒ කියන්නේ C6 H12 O6 කියලා කියන්නේ ග්ලූකෝස් අණු එකක්. ග්ලූකෝස් අණු එකකුයි ඔක්සිජන් අණු 6කුයි හදනවා. ඒ කියන්නේ ආහාර සහ හුස්ම හදනවා. අපි ගන්න හුස්ම. ඔක්සිජන් හදනවා. ඉතින් මෙයා තමයි මේ වැදගත්ම වැඩේ කරන්නේ. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කරනවා හරිතප්‍රක තිබ්බොත් ඊට පස්සේ ලියන්න ආහාර සංසිඳ කිරීම. අර ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිඵලයක්නේ ආහාර හදන එක. ඒ කියන්නේ ඔක්සිජන් හදන එක එක ප්‍රතිඵලයක්, ආහාර හදන එක තව ප්‍රතිඵලයක්. ඔක්සිජන් උත් හදනවා, ආහාරත් හදනවා. ඔක්සිජන් ටික එළියට දානවා, ආහාර ටික එළියට දානවද? නෑ, ඒක කොලේ ගබඩා කරගන්න. නැත්තම් ඔය තියෙන තැනක යවනවා. දැන් මෙහෙම. ඒ කියන්නේ ගහේ කොලේ තමයි ඇත්තටම ආහාර නිෂ්පාදනය කරන්නේ. ඒක තමයි ඕනිම ගහක විදිහ. හරිද? ඒක මුල් වලට යවනවා. මොකද මුල් පෝෂණය වෙන්න ඕනේ. දැන් ගහට කෑම කොහෙන්ද? මේ හදන කෑමම තමයි පෝෂණය මුල් වලට යනවා. ගබඩා වෙනවා ගිහින්. එතකොට කඳේ සමහර ශාකවල කඳේ ගබඩා කරනවා. සමහර ශාකවල පත්‍රවල ගබඩා කරනවා. සමහර ශාකවල ඒ ආහාර ගබඩා කරනවා කරල් වල, ඇටවල. සමහර ශාකවල ගෙඩිය. ඒ කියන්නේ දැන් අඹ ගත්තාම අඹවල ගෙඩිය තමයි ඒ ආහාර අපට වැදගත් වෙන්නේ. එතකොට අර්තාපල් වගේ නම් ඒක මුලේ. එතකොට උක් වගේ නම් කඳේ. දැන් තේරෙනවද? ඒ ග්ලූකෝස් නෙදී. ඔක්කොම ග්ලූකෝස්. ඔය අඹ කියන්නේ සීනි. මේ උක් කියන්නේ සීනි. අල කියන්නේ පිටි කියන්නේ සීනි තමයි. එතකොට මොකද්ද මේ වෙන්නේ? අර හදන සීනිම ග්ලූකෝස් එක එයා මොකද කරන්නේ? තනින් තැනට මේ බට දිගේ ඔක ඇතුලේ තියෙන නහරවල් වගේ ඒ වගේ දිගේ යවනවා. යවලා එක එක තැන්වල ගබඩා කරනවා. දැන් කොළවල දැන් අපි කන මඤ්ඤොක්ක කොළ නැත්තම් ගොටු කොළ මුකුණු වෙන්න සාරණ කංකුම් ඔය මොන හරි කොළ జాති තියෙනවනේ. අමුණක් ඉන්නේ. අන්නේ තියෙන කොළ జాතියන් නම් ඒ කොළේ තමයි ඒක ගබඩා වෙන්නේ. හරිද? එහෙම නැත්තම් අල්තාපල් මඤ්ඤොක්ක ගහ එතකොට කොළෙත් ගබඩා වෙනවා. මේ අලෙත් ගබඩා වෙනවා. ඒ කියන්නේ මුලේ. තේරුණා නේද? දැන් ඒ කියන්නේ එක ගහක ඕන දෙකක ගබඩා වෙන්න පුළුවන්. ගෙඩි හැදෙන ගහක් නම් ඒකේ ගෙඩි. කරල් හැදෙන වී වගේ නම් කරල් වල. තිරිඟු වගේ නම් කරලේ තමයි ඒ ආහාර ගබඩා කරන්නේ. ඒක තමයි විදිහ. ඉතින් කොළේ ආහාර හදනවා එයා යවනවා ගෙඩියට. මල් පිපෙනවා. ගෙඩි හැදෙනවා ගෙඩිය ගබඩා වෙනවා. ඔය තමයි විදිහ. හරි. එතකොට ඊළඟ එක ලියන්න ආහාර සංචිත කිරීම ලියවන්න. ඊළඟ එක වාතය සංචිත කිරීම. වාතයත් ගබඩා කරගන්න. ඒක ඉතින් වැඩි වැදගත් කරුණක් නෙමෙයි. ඒකේ අදහසක් තියාගෙන ඉන්න මොකද කරුණු කීපයක් ඇහුවොත් ලියන්නත් දෙයක් තියෙන්නේ. වාතය සංචිත කිරීම කියන එක ඇත්තට ගණන් ගන්න බෑ. මේ වාතය සංචිත කරනවා නෙමෙයි.
ඇත්තටම වෙන්නේ මේ හදන ඔක්සිජන් සමහර වෙලාවට ඔන්න ඔය හිස් අවකාශ තියෙන අන්තර්සෛලීය අවකාශ ඔන්න ඕව ඇතුලේ රැඳෙනවා. ඉතින් ඒක ඉතින් අර ඒක අර හිතලා කරන දෙයක් නෙවෙයි. අනිත් ඒවා හිතලා කරන්නේ. දැන් වාතය වගේ එකක් සංචිත කිරීම කියන එක ඒක වැඩක් තමයි. නමුත් ඒක අර ඒක වෙන එකක් කොටු. ඉතින් අර සීන් එක ඇතුලේ සිද්ධියක් ඒක. හරියට අර ගඟක් ගලනකොට අර එහෙම් මෙහින් අර මඩ කඩිති නැත්නම් ඔය පොඩි පොඩි වලවල් පිරීලා තියෙනවා වගේ වැඩක් ඒක. ඒක එහෙම පොඩි වැඩක්. තේරුණා නේද? ගඟක් ගලනකොට අහල පහල අර පොඩි පොඩි අර වලවල් එහෙම පිරීලා තියෙන සමහර වෙලාවට. වැඩිපුර ගියොත් එහෙම පිරීලා තියෙනවා. ආයේ ඒක හින්දෙනවා. ආයෙත් වැඩිපුර යන වෙලාවට පොඩ්ඩක් පිරෙනවා. ඒ පොඩි පොඩි වැඩක්. ඒක නතුව මේ ගඟ ගැලීම අතර සම්බන්ධයක් නැහැ. අර හැදෙන ඔක්සිජන් ටික ඔය හිල් ASCII තමයි තියෙන්නේ. ඔය හිල් වලින් එළියට එනවා වෙන විදියක් තියෙනවා. අපි ඊළඟට පත්‍රයක් ගැන කතා කරනවා. ඒ කොටසේදී අපි මේක කතා කරනවා. හරි නේද? ගහක කොළේ ගැන කතා කරනවා. ඒකෙදි කතා කරනවා. එතකොට ඊළඟ එක තමයි වායු හුවමාරු. මොකද වායු හුවමාරු වෙන ඔය අන්තර්සෛලීය අවකාශ හරහා. හිස්තන් තියෙනවා. ඒ වායුවට යන්න පුළුවන්. ඊළඟට ලියන්න වායු හුවමාරු. ඒ කියන්නේ වාතය ගබඩා කරගන්නවා හුවමාරු. හරිනේ. ස්තුල කෝණාස්තර ස්තුල කෝණාස්තර කියන්නේ මොකද්ද? ස්තුල කියන්නේ මහතයි. කෝණ කියන්නේ කොන්. කොන මහත සෛල. කොන් මහත සෛල මොනවද? ඒවට කියනවා ඉතින් ස්තුල කෝණාස්තර කියලා මේ පේනවා. මේ කොන් වල සෙලියුලෝස් ඝන වෙලා තමයි තියෙන්නේ. සෙලියුලෝස් ඝන වෙනවා. අපි අර කතා කරන සෙලියුලෝස් කියලා જાතියක් හැදෙනවා මේ ගහේ. හැම ගහකම හැදෙනවා. එතකොට මේක සෛලයක් නා අපි මේ නිකන් සෛලයක් ගමු. කොහොම හිතමු අපි ෂඩාස්ත්‍රාකාර සෛලයක් විදිහට හිතමු. හිතුවාට පස්සේ මෙන්න මේ කොන් තියෙනව නේද? මේ කොන් වල වැඩිපුර ඝන වෙනව මොනවද? සෙලියුලෝස්. ඉතින් එතකොට මේ සෛලයේ කොන මොනවා වෙනවද? ශක්තිමත්. එතකොට මේක පොඩ්ඩක් අර ඇත්තටම වෙන්නේ අපි ඔය මේ වෙසක් කූඩු හදනකොට කෙරවල අර කොටුවක් මේ කියන්නේ මෙන්න මෙහෙම කරලා ඔහොම ලී ටිකක් තියලා කියන්නේ උණ බට කැලි ටිකක් තියලා මෙන්න මේ කොන බඳිනවා දැකලා තියෙනවා රබර් පාටි වලින් දැන් නම් කම්බි වලින් බඳිනවා මේ කොන් බඳින චූටියට බඳිනවා පොඩි පොඩි ඒවා අන්න එහෙම හයි වෙලා තියෙන්නේ මේක තේරුණා නේද අන්න එහෙම දැඩි වෙනවා ශක්තිමත් වෙනවා ඇයි මේකේ මේ මොකද හයි වෙලා මේක ඒතර මෙතන හයියයි මෙතනත් හයියයි මෙතනත් හයියයි හරියට නිකන් ඒක ඉතින් ඒ බඳිනවා වගේ නෙවෙයි මේක වෙන්නේ අතුල් පැත්තට මේක පොඩ ඒ කියන්නේ අරකම තමයි වයසට යනකොට ටිකක් මේ ටික දවසක් යනකොට මේව හයි වෙන්න පටන් ගන්නවා. මොකද හයිය වෙන්නේ එතකොට තමයි ගහක් වුණත් කෙලින් වෙලා ඉන්න පුළුවන්. නැත්තම් ඒ ගස් උසට යන්න බෑ. හරිය උනේ නැත්තම්. ඔයාලා දැකලා ඇති මුලින් ගහ කොළ පාටයි ටික දවසකට පස්සේ මොන පාට වෙනවද? ගුරු පාට වගේ වෙනවා. ඕනෙම පැලයක්. ඇටෙන් එනකොටම එන්නේ පොඩි දැල්ලක්. ඒක කොළ පාට. නැත්තම් පොඩි අර ලා කොළ පාටක් තියෙන. අවර්ණ. ටික දවසක් යනකොට ගහ හැදෙනකොට ටික මෙන්න මේව කොන් මහත් වෙනවා. කොන් මහත් වෙනවට වඩා කියනවට වඩා හොඳයි මේක මේ සෙලියුලෝස් ඝන වෙනවා. හැබැයි තව ටික දවසක් යනකොට මේ මෙහෙත් ඝන වෙනවා. මම කියන්නේ මේ පටකේ නෙමෙයි ඊළඟට කතා කරන්න තියෙන පටක. කොන්මත්තරයි පටක තුන. මොකද්ද? මෘදුස්තර ස්ථූල කෝණාස්තර සහ දෘಢාස්තර. දෘಢාස්තර කියලා කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ සෙලියුලෝස් ඝන වෙච්ච. එතකොට වටේම හොඳට සෙලියුලෝස් ඝන වෙලා පුළුවන් තරම් මේ සෙලියුලෝස් හැදිලා තමයි තියෙන්නේ. මේ මෙහෙත් එක්ක වැහෙනවා. හරි නේද? සෙලියුලෝස් වැහුණට පස්සේ මේකට ඇතුළට වතුර ආරම්මනම් මොකක්වත් යන්න බෑනේ. එතකොට වෙන්නේ මේ සෛලය මැරිලා යනවා. මේ සෛල මැරෙනවා. එතකොට ගොඩක් හයියයි. නමුත් සෛල මැරිලා තමයි. ජීවි සෛල නෙමෙයි ඒක. ඇයි මේව ඝන වුණා මේ තරම් ශක්තිමත් වතුරට එහෙම යන්න එන්න බෑ. හරි. අපි බලමු ඉතින් සෛල මැරුණොත් එහෙම ගහට හානියක් නේ. ඒක වෙන ලෙවල් එකකින් තමයි ඒක සිද්ධ වෙන්නේ. හැම ගහේ හැම තැනදීම සෙලියුලෝස් ඝන වෙලා ඒ විදිහට මේ අර දෘಢස්තර පටක හැදෙන්නේ හැම තැනම නැහැ. හැම දෘಢස්තර පටක ගොඩක් දුරට තියෙන්නේ ඔය බීජවල. පොල් කට්ටේ තියෙනවා. දැන් පොල් කට්ට හරහා වතුර යන්නේ නැහැ එහාට මෙහාට.
එතන පොල් කට්ට මැරිලා තියෙන. හැබැයි පොල් කට්ට ලපටි කාලේ කන්නත් පුළුවන්. දැන් ඔය කුරුම්බ වගේ බොනකොට සමහර වෙලාවට පොල් කට්ටත් කන්න පුළුවන්. සමහර දලු ගෙඩිව. තේරුණා නේද? ඒ කණ්ඩ හේතුව තමයි මේක තාම මැරිලා නැහැ. ටික දවසක් යනකොට මේක ඝන වෙලා මැරිලා යනවා. හරි. එහෙනම් ලියා ගන්න ව්‍යුහය. ලියන්න ව්‍යුහය සජීවී සෛල වේ. මේවා තාම මැරිලා නැහැ. කොන විතරයි මහත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තාම මේ සම්පූර්ණයෙන් මේ සෛලේ පුරා පැතිරිලා නැහැ මේ සෙලියුලෝස්. කෙරවලවල් වල විතරක් යන්තම් ටික ටික මේ ලොකු වෙනවා. වයසට යනවා. පැහැෙනවා. අපි ඒකට කියනවා නමක් පැහැෙනවා කියලා. කියන්නේ මම කියන්නේ මේ නම් මේ ඔයාලට තේරෙන්න. එහෙම නැත්නම් මේක දඩබඩ ගාලා ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ. කෙලින්ම සයන්ස් වචන වලින් දෙන්න පුළුවන්. පැහැෙනවා වගේ වචන. සයන්ස් වල නැහැනේ. එතකොට මෙතන තියෙන්නේ මේ සෙලියුලෝස් ඝන වීම. එච්චරයි. හැබැයි තාමත් මේකට පණ තියෙනවා. ඒ කියන්නේ සජීවී සෛල. කියන්න. සජීවී සෛල වලින් සමන්විත. නැත්නම් සජීවී සෛල වේ. ඊට පස්සේ අන්තර්සෛලීය අවකාශ ඇත. තාමත් හිස් තැන් තියෙනවා. අන්තර්සෛලීය අවකාශ ඇත. සෛල අතර ඉඳ තියෙනවා තාම පොඩ්ඩක්. සුට්ටයි තියන්නේ ගොඩාක් නෑ. පොඩි ඉඩක් එහෙම මෙහෙම තියෙන්න පුළුවන්. අන්තිමේ තුන්වෙනි එක ලියන්න මෙම සෛල බිත්ති වල කොන් මෙම සෛල බිත්ති වල කොන් සෙලියුලෝස් වලින් ඝන වී ඇත. මෙම සෛල බිත්ති වල කොන් සෙලියුලෝස් වලින් ඝන වී ඇත. ඊළඟට පිහිටීම ලියන්න. ඉක්මනට ලියන්න පිහිටීම ශාක පත්‍රවල මැද නාරටිය දෙපස. ශාක පත්‍රවල මැද නාරටිය දෙපස. ශාක පත්‍රවල මැද නාරටිය දෙපස. තව ඒ කියන්නේ ඊළඟ කරුණ ලියන විශේෂ තරු ලකුණක් දාලා ලියන්න. විශේෂ තරු ලකුණක් දාලා ලියන්න. ශාක මුල්වල ශාක මුල්වල සහ මේක වැදගත් ගොඩක්ම වැදගත් කරුණක්. ශාක මුල්වල සහ ඒක බීජපත්‍රී ශාකවල මේ පටක නැහැ. මේම පටකයක් ඒක බීජපත්‍රී ශාකවල ඇත්තෙම නැහැ. ශාක මුල් වලත් නැහැ. මුලේ නැහැ. දැන් අරක හැමතැනම තිබ්බ මතකද? කලින් එක හැමතැනම තිබ්බ. මූලේ බාහිකේ මජ්ජාවේ, කඳේ බාහිකේ මජ්ජාවේ, ඊට පස්සේ පත්‍රවල හැමතැනම තිබ්බ. මතකනේ? මේක එහෙම හැමතැනම නැහැ. මුලේ නැහැ. ශාක මුල්වල සහ ඒක බීජපත්‍රී ශාකයේ කොහෙවත්. ඒක බීජපත්‍රී ශාකයක් කියලා කියන්නේ ওই පොල් පුවක් වගේ කිතුල් වගේ ශාක. ඒක බීජපත්‍රී ශාකවල ඇත්තෙම නැහැ. කෘත්‍ය ලියන්න කෘත්‍ය ලියන්න. සංධාරණය ඒ කියන්නේ හයිය අරන් දෙනවා ගහට. එන්න ශක්තිමත් වෙනවා. තව එතකොට උස යන්න පුළුවන් ගස්වල. සංධාරණය ප්‍රභා සංශ්ලේෂණය සංධාරණය ප්‍රභා සංශ්ලේෂණය හරි. කොහොම තමයි වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට මේක හරස්කඩ අර දික්කඩ. ඊට පස්සේ දෘಢස්තර පටකේ. දැන් මම මේක ගැන කිව්වා කලින්. මොකද්ද වෙන්නේ? අර සෛල බිත්තිය පුරාම තිබ්බ අර කොන් වල තිබ්බ එක පැතිරෙනවා. සම්පූර්ණයෙන්ම මුළු සෛලයම වැහිලා යනවා.
මේ සෙලියුලෝස් වලින්. එතකොට අපි ඒකට කියන නම තමයි ඒ ඝන වූ සෙලියුලෝස් වලට කියන නම ලිග්නීන්. මොන නීන්ද? ලිග්නීන්. එහෙනම් ඒකට ලිග්නීන් ඝන වුණා කියලා කියනවා. එතකොට මේ ලිග්නීන් ඝන වීමේ ප්‍රතිඵලය තමයි මේ සෛලේ මැරිලා යන්නේ. එතකොට මේ සෛලේ තව දුරටත් පණ නැහැ. එතකොට එයා හිමීට එයාගේ වැඩ කොටස ඉවරයි. එයා හයි වෙලා ඒක නවතිනවා. එතකොට එයා ආරක්ෂාවක් දෙන්න වැඩ තමයි ගොඩාක් දුරට ඔය දුරස්තර පටක කරන්නේ. මොනකටද? බීජවලට. ගොඩාක් දුරට දියුල් පොල් වල කට්ට, දියුල් වල කට්ට, ඔය කටු තියෙන ශාක මොනවද තව? අන්න ඒ ශාකවල ඒ පලාවරණවල ඒ තියෙන කට්ට ඒක තමයි. හරිනේද? කට්ට කියන්නේ අර ඒ වගේ තියෙන කටුව හරිද? කටුවක් ඒ කියන්නේ රවුම් කර්ව් හැඩේ තියෙන එක. ඒක කටු නෙමෙයි. හරිනේ? කට්ට. අපි කියන්නේ කට්ට කියලා නේද? පොල් කට්ට එහෙමනේ. පොල් කට්ට, දියුල් කටු. හරි. ඊට දුර්වස්ත්‍ර පටකයේ ව්‍යුහය කෘත්‍යය යන්න ව්‍යුහය ලියන්න. අජීවී සෛල වලින් සමන්විතයි. මැරිලා තියෙන සෛල. දැන් පණ නැහැ. අජීවී සෛල වලින් සමන්විතයි. ඊළඟට සෛල තුල සෛල ප්ලාස්මයක් නැත. ඇයි? මොකද වතුර නැහැ. වතුර නැති වුනහම මොකද වෙන්නේ? වේලිලා යනවා. දැන් ඔය පොල් ගෙඩියක් වුණත් ඔයාලා දැකලා ඇති කොට්ට පොල් වෙනවා ටික දවසක් තිබ්බහම. දැකලා තියෙනවද ඒක? සමහර පොල් ගෙඩි ඔය පොල් ගොඩවල් ගොඩාක් දවස් තිබ්බට පස්සේ පොල් කට්ටට උරා ගන්න අතර මේක ඒක වෙනම ලෙවල් එක වැඩක්. වතුර ටික ඔක්කොම උරා ගන්න. ඒතර පොල් වතුර හින්දෙනවා මුලින්. ඊළඟට මොකක්ද වෙන්නේ? ඇතුලේ තියෙන ගෙඩිය ඇතුලේ හෙල්ලෙනවා ටක ටක ගාලා ඇහෙනවා. ඒ කියන්නේ ඒ ගෙඩියත් ඇකිල්ලිලා. ඒක ඒ විදිහට තමයි වෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ තියෙන අර වතුර ටික හිඳෙනවා මුලින්. ඒ වතුර යන්න එන්නේ නැහැ. ඉතින් හිඳුනට පස්සේ ඊළඟට මොකක්ද වෙන්නේ? ඊළඟට වෙන්නේ අර තියෙන පොල් කෑල්ල තියෙනවනේ. පොල් කෑල්ලත් වේලිලා යනවා. ඒ වගේ ඇතුලේ තියෙන සෛල ප්ලාස්මාව, ඒ කියන්නේ ජෙල් එක වගේ තිබ්බ එකත් වේලිලා යනවා. එතකොට ඒක ප්ලාස්මේ නෙමෙයි. වේලුණානේ. වේලුණාට පස්සේ ඉතින් ඒකේ ප්ලාස්මා ගතිය නැහැ. ඒ කියන්නේ ජෙල් ගතිය නැහැ. ජෙල් එකක් වගේ නෙමෙයි. එතකොට ඒක පොඩි ඒකත් හයිය වෙනවා කට්ටක් වගේ. හරිනේ. එහෙනම් ලියන්න සෛල තුල සෛල ප්ලාස්මයක් නැත්නම් සෛල ප්ලාස්මයක් නැත. ඒකටම වරහන් ඇතුලේ යන්නේ මොකද්ද දැන් ඇත්තේ ඇතුලේ? මොනවද ඇත්තේ? දැන් ප්ලාස්මයක් නැත්තම් මොනවද ඇත්තේ? හෙල්ලෙන්නේ නැද්ද? ගෙඩියක් වගේ දැන් පොල් ගෙඩිය ඇතුලේ අරක හෙල්ලෙනවා වගේ. මේකේ මොකක්ද? මොකුත් කියන්නේ වරහන් ඇතුලේ ඇත්තේ හිස් කුහරයක් පමණ. ඇතුලේ පොඩි ඉඩක් තියෙනවා. චූටි ඉඩක්. ඒකෙන් ඉතින් ඇත්තට නැති වැඩක් නෑ. ඉතාලම චූටි ඉඩක් තියෙන පොඩි චූටි. හිස් අවකාශයක් පමණයි. ඒ කියන්නේ ඇතුලේ තියෙන පොඩි හිස් කුහරයක්. අවකාශයක් කියන්න එපා. මොකද ඒක පුංචි චූටි කුහරයක්. හරිනේ. ඊට පස්සේ ඊළඟ එක ලියන්න අන්තර්සෛලීය අවකාශ නැත. අන්තර්සෛලීය අවකාශ නැහැ. හිස් ඉඩ නැහැ කොහෙවත්. මොකද මෙයා ඔක්කොම සම්පූර්ණයෙන්ම ඉතිමිලා ලොකු වෙලා තමයි මේක හැදෙන්නේ. ඒ කියන්නේ බිත්ති වටේ ඔක්කොම ටික ලොකු වෙනවා. ලොකු වෙනකොට මොකක්ද වෙන්නේ? අර හිස් අවකාශ ටික මැකිලා යනවා. පිරෙනවා මේක ඇතුලේ. සෙලියුලෝස් පිරෙනවා. ඒ පිරීමේ ප්‍රතිඵලය තමයි ඉතින් ඔය වැඩේ. සෛලය මැරෙනවා. ඇතුලේ තියෙන වතුර ටික හිඳෙනවා. ඔක්කොම සිද්ධ වෙනවා. ඊළඟට එල්ලෙන සෛල බිත්තියේ ලිග්නීන් තැන්පත් වී ඇත. සෛල බිත්තියේ ලිග්නීන් කියලා ලියන්න දන්නවද? සෛල බිත්තියේ ලිග්නීන් තැන්පත් වී ඇත. ඊට පස්සේ ලියන්න පිහිටීම තියෙන තැන ලියන්න එකක් තමයි තන්තු සෛල විදිහට තියෙනවා. අනිත් එක තමයි උපල සෛල විදිහට තියෙනවා. තන්තු කියලා කියන්නේ කෙඳි. ඔය කෙඳි පොල් කෙඳි
අන්න ඒ වගේ කෙන්දක් වගේ තියෙනවා තන්තුවක්. උපල සෛල කියලා කියන්නේ කට්ටක් වශයෙන් තියෙනවා. මොනවාද කටු පොල් කටු අන්න ඒ වගේ කටු විදියට තියෙනවා. තේරුණානේ? ඒක පොල් ගෙඩිය නම් දේ විදියටම තියෙනවා. තන්තු සෛලක් තියෙනවා, උපල සෛලක් තියෙනවා. හරිනේ? පොල් කොහු කියලා කියන්නේ කෙන්ද වගේ දිගයි. ඒතර මේවා තියෙන්නේ ගොඩක්ම බීජයේ ආරක්ෂාවට තියෙන. නැත්තම් ඵලයේ ආරක්ෂාවට තමයි තියෙන්නේ. ගෙඩියේ ආරක්ෂාවට. හරි. ලියන්න තන්තු සෛල ශෛලම වල තියෙනවා තන්තු සෛල. ශෛලමේ තියෙනවා. ගස්වල තියෙනවානේ ශෛලමේ. කඳ මැද්දේ තියෙන. අන්න ඒකේ තියෙනවා. ශෛලමේ තියෙනවා. ශෛලම තියෙන දැන් මේක කියන්නේ මොනවාද තන්තුවක් වගේනේ කෙන්දක් වගේනේ. මේක තියෙන්නේ කඳේ නම් කීරි විදියට අපි කීරි ගහනවා කියලා කියන්නේ. මේ පොල් ගැන නෙමෙයි කියන්නේ ඔය ඕනිම ගහක් කැඩුවොත් එහෙම කීරි ඇනෙනවා. අපි ගිහින් එහෙම ඒ වගේ කීරි දැන් ඔයාලා පොඩ්ඩක් බලන්න. ඒකේ පොඩි කීරි ගතියක් තියෙනවා. කීරි කියලා කියන්නේ මොනවද? කීරි නෙමෙයි. කීරි කියලා කියන්නේ පොඩි අර ඒකට අපි නම් කීරි කියලා තමයි කියන්නේ. ඔය කීරි ගහෙන්න දර පලනකොට කීරි ගහනවා සමහරවිට. පැලෙනකොට අර කෙඳි කෙඳි වගේ දර කෑලි චූටි චූටි දර කෑලි බවට පත් වෙනවා. මේ ඇඟිලි විතර. අන්න ඒවට කියනවා කීරි කියලා. ඉතින් ඒවා තියෙනවා ශෛලමවල. ඊට පස්සේ ලියන්න පලාවරණවල. පල ආවරණවල. ඊට පස්සේ තියෙනවා අය ෆ්ලෝයමේ තියෙනවා ශෛලමේ තියෙනවා පලාවරණවල. ඒ කියන්නේ ගෙඩිවල පොත්තේ තියෙනවා. ඊට පස්සේ ඔය අඹවල වගේ තියෙනවා. තල්වල තියෙනවා, පොල්වල තියෙනවා. පොල් කෙඳි, අඹ කෙන්ද ඔය දත් වශයෙන් ඉර වෙන්නේ. තල්වලක් තියෙනවා ලොකු කෙන්දක්. මතක් වෙද්දි දත් හිර වැටෙනවා. ඒ තරමට මේ ලොකු තඩි පොල් ලොකු කෙන්දි නෙමෙයි ඒවා හින්නම සියුම්. හැබැයි හරි හයිය ඔය තල්වල කෙන්ද. ගෙඩියේ තල් ගෙඩිය වල කාලා නැතුව ඇති. මම නම් පොඩි කාලේ කාලා තියෙනවා තල් ගෙඩියක් අරන් ගිහිල්ලා. කාලා නෑ ඇත්තට මේක කණ්ඩ තමයි අරන් ගියේ වැඩේ උනේ නෑ හදාගන්න තේරෙන්නේ නෑ. ඔය තල් ගෙඩි තියෙනවා ඔයාලා දන්නවද දන්නේ නැහැ. දන්නව ඇති නේද? ඉතින් දන්නේ නැහැ කියලා මේ හිතන්න පුළුවන්. මොකද සමහර උන් එකකින් මං අහලා මානා පැලයක් දන්නවද කියලා මානා දන්නේ. ඉපිල් දන්නේ. ඉපිල් කර දන්නේ. ඉතින් මොනවද දන්නේ නැති ඒ උන්ට දැන් හිතන්කො තල් ගෙඩියක් ගැන කිව්වම මොනවද හිතන්නේ කියලා. තල් ගෙඩියක් කියලා තියෙනවා පොල් ගෙඩියක් වගේ එකක්. හරිද? යාපනයේ පැත්ත තමයි ගොඩක්ම තියෙන්නේ. හැම පැත්තෙම තියෙනවා. යාපනයේ තමයි වැඩිපුර තල් තියෙන්නේ. එතකොට මේක මේ ගෙඩිය හරි රසයි. ඕකේ හරියට සීනි තියෙනවා ගේ ගෙඩිය. හැබැයි ඒක නිකන් කන්න බෑ. කියද්දි මේ දත් හිර වැටෙනවා මගේ. කියන්නේ අඹුල් නෑ තනි රසයි අර කෙඳි වලට. ඒකේ පොත්ත තියෙන්නේ පොල් ගෙඩිය තරම්වත් අමාරු නෑ එළලි ගහන්න. කළු පාට ගෙඩියක්. ඕක ඉදුණාම කළු වෙනවා. දලු කාලේ කොළ පාටයි. ඉදුණාම ගෙඩිය සම්පූර්ණ කළුයි. ආයි වෙන පාට වල නෑ. තනිකර කළු පොල් ගෙඩි වගේ එක එක පාට පොල් ගෙඩි. ගුරුනේ. අරක කළුම කළුයි. කළුම කළුයි කියන්නේ හොඳම හොඳයි කියන එක. මේ විතර ගෙඩිය. කොහොම කරලා අල්ලන්න පුළුවන් තඩි ගෙඩි. ලොකු ගෙඩිත් තියෙනවා. පොඩි ගෙඩිත් තියෙනවා. උනට ලොකුයි ගෙඩිය. මේ විතරයි සාමාන්‍ය ඕනෙම ගෙඩියක් මේ තරම තමයි. ඊට වඩා චුට්ටක් ලොකු පොඩි වෙන්න පුළුවන්. ඒතර මේ ගෙඩිය ගෙනල්ලා මොකද කරන්නේ? මම මේ පැණි එක හදාගන්න විදිය කියන්නේ. අපි ඉස්සෙල්ලා මේක පුච්චන්න ඕනේ පොත්ත. පොත්ත පිටින් පුච්චන්න ඕනේ. ලිපට නැත්තම් අඟුරු ටිකකට උඩින් දාලා ටිකක් පුච්ච ගන්න ඕනේ මේ. පුච්චලි ඉවරලා එළියේ තියෙන පොත්ත ඇදලා දාන්න පුළුවන් නිකන් ඒක. පැණි ගොඩකින් එන්නේ. ආතෙන් අල්ලගෙන කරනකොට පැණි වැක්කිරෙනවා. කහ පාට ඇතුලේ පැණි එකක් තියෙනවා. කහ පාටයි ඒක අඹ ගෙඩිය තියෙන්නේ. අඹ ගෙඩිය වගේ ඇතුලේ මේ ඒ ජූස් එක වැක්කිරෙනවා. ඊට පස්සේ අපි ඒක එහෙමම අර පොත්ත අයින් කරලා ඉවර වෙලා දාන්න හොඳයි මේක කරනවා නම් පොල් කිරි එකකට දාලා ඉතින් හොඳට මිරි කන්නවා. ඒතර ඔහොමම අල්ල හොඳට මිරි කන්න ඕනේ. මිරික අරකේ තියෙන අර පැණි එක එළියට ගන්න ඕනේ කෙඳි වලින්. කෙන්ද තියෙන්නේ ඒකේ තනිකර කෙඳි. ඒ කියන්නේ තනිකර මේ බූල් ගොඩක් තියෙන්නේ අතුල. මේ අර බූල් බල්ලෙක් අරගෙන පොඩ්ඩක් අර හොදනවා වගේ සීන් එකක් හිතන්නකෝ. දිග බූල් තියෙන බල්ලෙක් අර ඇඟිලි එහෙම යනවා ඇතුළට. ඒ තරමට මේකේ නිකන් අර කෙඳි ගතිය වැඩි. ඒක මිරික අරකේ තියෙන පැණි එක එළියට ගන්නවා. එතකොට අර සුදු පාට පොල් කිරි එක කහ පාට වෙනවා. ඒක බොන්න පුළුවන්. ඒකේ නෑ ඒ බොන්න තමයි ගන්නෙ. දියුල් කිරි හදන්නේ. අන්න ඒ වගේ මේකත් ඒක මිරික
මේ අරකින් පැණි ටික එළියට ගන්න ඕනේ ඊට පස්සේ බොන්න පුළුවන්. ඒක හරි රසයි. ඇටේ ඊට පස්සේ අයින් කරන්න පුළුවන්. හරිනේ. එතකොට මෙන්න මේ තන්තු සෛල තමයි ඒ වගේ තියෙන්නේ. හරි. ඊට පස්සේ ලියා ගන්න ෆ්ලෝයම. ෆ්ලෝයම කියලා ලියවනේ ෆ්ලෝයමේ තියෙන කීරි විදියට. ෆ්ලෝයමයක් තියෙන කීරි විදියට වරහන් ඇතුලේ කීරි කියලා දාගන්න. පලාවරණ කියලා කියන්නේ පොතු. ඊට පස්සේ උපල සෛල කියන එකට ලියා ගන්න පිහිටීම තියෙන තැන ලියා ගන්න බීජාවරණවල බීජාවර. මේකේ පලාවරණවල මේකේ තියෙන බීජාවරණ ඇටේ. දැන් ඇත්තටම දැන් පොල් ගෙඩිය ගත්තාම මම මේක මෙහෙම කියන්නම්. ගෙඩිය තමයි ඵලය. පොල් ගෙඩිය නම් පලාවරණ. පලාවරණය කියලා කියන්නේ පොල් ගෙඩිය. දැන් පොල් ගෙඩිය දෙකම තියෙනවා. මේකේ උපල සෛලක් තියෙනවා. උපල සෛල තියෙන්නේ බීජාවරණ. බීජාවරණ. බීජයේ ආවරණයේ විදියට තියෙන්නේ මොකද්ද? කට්ටක්. ඕනෙම එකක ඇටයට තියෙනවා නම් ආරක්ෂාවක් එක්ක පොත්තක් උත් තියෙන දැන් ඔය කොස් වගේ නම් පොඩි පොඩි සිවියක් තියෙනවා. දැකලා ඇතිනේ. ඒක ටිකක් මහ ලොකු හයියක් නැහැ. නමුත් තියෙනවා. මේක තියෙන්නේ ගොඩක් ඇටයට තියෙන. බීජයට තියෙන. එතකොට මේ බීජය ආරක්ෂාවට තමයි තියෙන්නේ. එතකොට මේ පොල් ගෙඩිය ගත්තාම ඒකට කියනවා ඵලයක් කියලා. ඒ ඵලයේ ආවරණය ඵලය ආරක්ෂා වෙන්නේ කෙන්දෙන්. බීජය ආරක්ෂා වෙන්නේ කට්ටෙන්. ඒ සමහර ඒවා දැන් සමහර දැන් තිවුල් වගේ නම් ගත්තාම කෙලින්ම එළියම කට්ට තියෙන. මුළු ගෙඩියම ආරක්ෂා වෙන්නේ තනිකරම කට්ටෙන්. හරිනේ. සමහර ඒවා එහෙම එක එක විදිහට. මේක බීජාවරණ වල තියෙන. උදාහරණයක් විදිහට පොල් කට්ට කියලා දාගන්න. මේකේ දාගන්න පොල් ගෙඩිය නැත්තම් පොල් එලි ලෙල්ල පොල් එලි වල තියෙන කෘත්‍ය ලියන්න. කෘත්‍ය සංධාරණය. කෘත්‍ය සංධාරණය. සංධාරණය කියලා කියන්නේ හයිය. හයිය හදලා දෙනවා නැත්තම් ආරක්ෂාව සංධාරණය කියලා කියන්නේ ඒකේ තේරුමම ඉතින් ආරක්ෂාව තමයි. මොකද හයියයි කට කඩන්න ඕනේ. ඒකට ඩැමේජ් කරන්න නම්. ඉතින් මේ හැම දෙයකම වැඩේ තමයි මේවා ආරක්ෂා කරගන්න එක. හරිනේ. තේරුණා නේද? සෛල මැරිලත් සමහර ඒවා තියෙනවා. සමහර දේවල් තියෙන්නේ අර මැරිලා ආරක්ෂා කරන දේවල්. අන්න ඒ වගේ එකක් තමයි මේ ජීවත් වෙලා ඉඳලා නෙමෙයි මේකෙන් මේ ආරක්ෂාව දෙන්නේ මැරිලා. හමුදාව වගේ. එතකොට මේ රණවිරුවා වගේ තමයි මෙයා වැඩ කරන්නේ. හරිනේ. මැරුණත් එයාගේ වැඩේ කරනවා තාම. ඉවර යන්නේ. සෛල බිත්ති. දැන් මේ බලන්න සෛල බිත්ති තියෙන සම්පූර්ණම ඝන වෙලා මේ. මේ ඝන වෙලා මේ රතු පාටින් පෙන්වලා තියෙන සම්පූර්ණ ඝන වෙලා. ඝන වෙලා මදිවට මේක පුපුරලා ඉරිතලලා. මේ පේනවද? පුපුරපුවා තියෙනවා. ඉතින් ඔන්නව තමයි තියෙන්නේ මේ පොල් ගෙඩි පොල් කට්ට කෙන්දි තියෙනවා ඔක්කොම තියෙනවා තන්තු සෛල උපල සෛල දෙකම. මේ උපල සෛල එකක් නිරීක්ෂණය කරන විදිහ මම මේ දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න මේ කොච්චර පොඩි කර බලන්න පුළුවන්. මේ බලන්න මේ පොල් කට්ටක් පොඩි පොල් කට්ටක් කෑල්ලා. මේ බලන්න ඒක එක එක විදිහට බලපුවහම පේන විදිහ. සයිසස් තියෙන මයික්‍රෝමීටර් 100කට පොඩි කරලා. මයික්‍රෝමීටර් 20කින් බලනවා. මේ බලන්න මේ අර තියෙන උපල සෛල මේ පේනවද මේ? මැද්ද හිස් මොකුත් නැහැ. දැක්කද? මැද්ද මොකුත් නැහැ. හිස් අවකාශ තියෙනවා. නමුත් ලිග්නින් ඝන වෙලා තියෙනවා. වෙනම ඝනවිල්ලක් ඝන වෙනවා මේ. හරි. වේලිලා තියෙන්නේ අතර මේ ලිග්නින් ඝන වුණාට වඩා අර වේලිලා කර වෙලා තියෙන්නේ. නමුත් ඒක ගොඩාක් ශක්තිමත්. පොල් කට්ට ගැන හිතන්න.
අපි දැන් එනවා අලුත් කොටසකට. තාක්ෂණික නිෂ්පාදනවලදී වැදගත් වන ක්ෂුද්‍ර ජීවීන් සතු ලක්ෂණ විමර්ශනය කරන්න. ක්ෂුද්‍ර ජීවීන් ගැන බලන්න තියෙන. ඉතින් ඕක මෙහෙම දැක්කාමත් අපිට ක්ෂුද්‍ර ජීවීන් මොනුන්ද කියලා කියන්න පුළුවන් වෙනවනේ. මොකෙද්ද වර්ගේ. ප්‍රධාන ඉන්නේ ක්ෂුද්‍ර ජීවීන් වර්ග බැක්ටීරියා, වෛරස්, දිලීරනේ. ඊට අමතරව ප්‍රොටෝසෝවා කියලා જાතියකුත් තියෙනවා. ඔයාලා දන්නවා ඒක. ඉතින් ඒ જાතියකින් මොනුන්ද මේ ඉන්නේ කියලා දැනගන්න තිබ්බනම් හොඳද? මේ වගේ නම් මේක දකින්නකොටම ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කෙරවලේම ඉන්නේ වෛරස් එකක්. වෛරස් එකක් වගේ. ඒකට ඒක ඇත්තම වෛරස් එකක්. මේක දකින්නකොටම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ වෛරස් එකක් කියන්න බෑ මේක. මේක දකින්නකොටම ඔයා නැට්ටක් දකින්නවා. ඔයා නැට්ට දකින්නවා. ඊට දිගටි හැඩයක් දකින්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයා දැනගන්න ඕනේ මේ ඉන්නේ බැක්ටීරියාවක්. ඊළඟ එක මේක දකින්නකොටම ඔයාලට නිකන් හිතෙන්න ඕනේ මේක නිකන් දිලීරයක් වගේ කියලා. මොකද මේ ඔහොම නිකන් කෙඳි තියෙනවා, ඉදි තියෙනවා, දිලීරයක්. එහෙමත් නැත්නම් ප්‍රොටෝසෝවෙක් වෙන්නත් පුළුවන්. අන්න එහෙමත් හිතෙන්න ඕනේ. දැන් ඒක මම දන්නේ නැහැ. ඒකට තේරෙනවද මම මේ කියන එක? ඔයාලට අඳුරගනින්නේ හැකියාව. ඊළඟ මේක දකින්නකොට එක්ක මෙහා දිලීරයක්, එක්ක බැක්ටීරියාවක්. දෙකම ඉන්න ওই විදියට. මේක දකින්න මේක බැක්ටීරියාවක් වෙන්න පුළුවන් කියලා හිතෙන්න. එහෙම හිතෙන්න. ඒතර මෙහා දකිද්දි බැක්ටීරියාවක් වෙන්නද? මෙහා දකිද්දි බැක්ටීරියාවක් වෙන්නද? එක්ක දිලීරයක් වෙන්නද? මෙහා බැක්ටීරියාවක්. ගොඩක් දුරට මේක නම් බැක්ටීරියාවක් වෙන්නද? මේක දිලීරයක් වෙන්නද? බොහෝ දුරට බැක්ටීරියාවක් වෙන්නද? දැන් මම ඒවා කොහොමද කිව්වේ? මම එයාලගේ පොදු හැඩයක් දානවා. මම දන්නවා බැක්ටීරියා කියලා කියන්නේ ඔය බෙහෙත් පෙත්තක් වගේ ඉන්න කට්ටිය. දිලීර කියලා කියන්නේ පැතිරෙන කට්ටිය. වෛරස් කියලා කියන්නේ ඒක නම් හැඩයක්. හැඩ කිහිපයක් තියෙනවා. ඉතින් ඒ ටික දැක්කට පස්සේ වෛරස් අඳුර ගන්න පුළුවන්. ප්‍රොටෝසෝවන්ටත් හැඩ තියෙනවා. ඒව දැනගත්තාම ඒ ටිකක් කියන්න පුළුවන්. ගොඩක් දුරට මෙතන ප්‍රොටෝසෝවෙක් නැති තරම් මේක දිලීරයක් වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මම හිතුවේ. ඉතින් ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ කවුද? ඇහැට පේන්නේ නැති ඕනෙම ජීවියෙක් ක්ෂුද්‍ර ජීවී. තේරුණා නේද? එයාලට කියනවා ක්ෂුද්‍රයි කියලා. පේන්නේ නැහැ ඒ තරම් චූටි ජීවි. ක්ෂුද්‍ර ජීවි. ඉතින් ලියන්න ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ කවුරුද කියලා මට පොඩි වෙලාවක් දෙන්න. විනාඩි 2ක් 3ක් විතර. විනාඩි 5ක් දෙන්න. විනාඩි 5කින් පටන් ගමු.
හරි. ශුද්ධ ජීවීන් කියන්නේ කවුද? ශුද්ධ ජීවීන් කියලා කියන්නේ ඇහැට පේන්නේ නැති මොකුත් අමතර දෙයක් දාන්නේ නැති ඇහැට. පියවි ඇහැ කියලා කියන්නේ මොකද්ද? කණ්ණාඩියක්වත් කිසියම් මොකක් හරි වීදුරුවක් කාචයක් කිසි දෙයක් නැතුව නිකන් මේ බලන ඇහැ. දැන් මං බලන්නේ පියවි ඇහි. උපැසියුවලක් දාන කෙනෙක් උගේ ඒක දාන එක ඉතින් ඌට ඇස් පේන්නේ නැදින්දනේ. එතකොට ඌටත් ඒක පියවි ඇහක් වගේ තමයි ඉතින් ඈ. ඒ හැබැයි ඒක පියවි ඇහක් නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට පේන්නේ නැහැ. එහෙමනම් ඒකට කියනවා අපි පියවි ඇහෙන් දකින්න බැරි ජීවින්ට. එහෙනම් ලියන්න. සුද්ධ ජීවීන් යනු කවරහුද කියන එකට තනි තනිව හෝ නැත්නම් තනි තනිව ගත් විට තනි තනිව ගත් විට තනි තනිව ගත් විට පියවි ඇසට නොපෙනෙන ජීවීන් වේ. තනි තනිව ගත් විට පියවි ඇසට නොපෙනෙන ජීවීන් වේ. පියවි ඇසට නොපෙනෙන ජීවීන් වේ. විතරයි. ලක්ෂණ ලියන්න මේගොල්ලෝ බලන්න පුළුවන් අන්වීක්ෂයකින් විතරයි. එහෙනම් ලියන්න දැකිය හැක්කේ මොවුන් දැකිය හැක්කේ අන්වීක්ෂ වලින් පමණි. මයික්‍රොස්කෝප් එකකින් විතරයි බලන්න පුළුවන්. අන්වීක්ෂ කියලා කියන ඒවාට. මොවුන් දැකිය හැක්කේ අන්වීක්ෂයකින් පමණයි. ඒ කියන්නේ දකින්න පුළුවන් ලක්ෂණක් දකින්න බැරි එක. දකින්නවා නම් දකින්න පුළුවන් මොකෙන්ද? අන්වීක්ෂයෙන්. ඒක තමයි දැකිය හැකි ලක්ෂණ. තේරෙනවද? ඒ තරම් චූටි. දෙවෙනි එක පෘථුවියේ ඊතා පුළුල් ව්‍යාප්තියක් පෙන්වයි. පෘථුවියේ ඊතා පුළුල් ව්‍යාප්තියක් හැම තැනම ඉන්නව නැති තැනක් නැහැ. ගිනි කඳු වලක් තියෙනවා. ගිනි කන්දේ ඉන්නවා කියලා. ඒ කියන්නේ නැතෝ ලාවා එකේ ඉන්නවා නෙමෙයි. ඕක පටල ගන්නවා කොට දෙනේ. ගිනි කන්දේ අභ්‍යවකාශයට යනකනුත් ඉන්නවා. ගොඩාක් දුරට යනකම් ඉන්නවා. කිලෝමීටර් 6ක් විතර උඩට යනකම් මේ වායු ගෝලයේත් ඉන්නවා. හැමතැනම ඉන්නවා ඉතින්. උණු වතුරෙත් ඉන්නවා. උණු වතුර ලිං වල ඔය නටන ඒ උන්ට ඉන්න පුළුවන් ප්‍රමාණ තියෙනවා. ඒකල මේ ගිනි ගොඩවල් වල නෑ. ගින්දරේ නෑ. ඊට මෙහා තියෙන උෂ්ණත්ව වලදී ඉන්නවා. උණු වතුර ලිං කියන එක මේ ඔක්කොම නටන්නේ නෑනේ. එහෙම ඒ වගේ ඉන්නවා. ලවණ වගුරු වල ඉන්නවා. හැමතැනම ඉන්නවා. ඉතින් අපි ඒක ලියනවා. ඒ පුළුල් ව්‍යාප්තිය පස්සේ ලියමු. දැනට ලියන ලක්ෂණ දකින්න පුළුවන්. ඊටාම කුඩායි අන්වීක්ෂයෙන් පමණයි දැකිය හැක්කේ. ඊට පස්සේ ලියුවේ මොකද්ද? ඊටා පුළුල් ව්‍යාප්තියක් පවතින. පෘථුවියේ ඊටා පුළුල් ව්‍යාප්තියක් පවතින. ඊට පස්සේ වර්ධනය සහ ප්‍රජනනය ඊටා වේගවත්. කියන්නේ දැන් මෙහෙ බලලා මෙහෙම බලනකොට එහෙම එහෙම නෙමෙයි. හිතන්න මෙහෙ බලලා මෙහෙ බලනකොට එක දෙන්න වෙලා. ආයෙත් මෙහෙ බලලා මෙහෙ බලනකොට දෙන්න හතර දෙනා වෙලා. මෙහෙම බලලා මෙහෙම බලන 8 වෙලා 16 වෙලා 32 වෙලා ඕම එක පැයක් ඇතුළත විතර සුදුජීවි මිලියනයක් විතර හදා ගන්නවා. ඉතින් ඉවරයක් වෙන්නේ නැහනේ. දැන් හදිසිය මැරුණොත් තව දෙන්නේ තුන් දෙනෙක් එහා පැත්තේ හිටියනම් නැති. රටපට ගාලා ආයෙත් හැදෙනවා රටපට ගාලා. ඒතර අනිත් එක මෙයාලා ලිංගිකව විතරක් නෙමෙයි ප්‍රජනනය කරන අලිංගික ප්‍රජනනය පවා කරනවා සුදුජීවින්නේ. ඕනේ විදිහට බෝ වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ වර්ධනය හා ප්‍රජනනය ඉතා වේගවත්. ඊට ලියන්න ඒකසෛලික මෙන්ම බහුසෛලික යන්ත සිටි. ඒකසෛලිකක් ඉන්නවා බහුසෛලිකක් තියෙනවා. හරි.
ජීවීන් වර්ගීකරණය. ජීවීන් වර්ගීකරණය. සුදු ජීවීන්ම තමයි ප්‍රධාන වශයෙන්. ඊට අමතරව මේකේ ගොඩාක් මම මේ අලුතෙන් දාපු කොටසක් මේක පොඩ්ඩක් දැනගෙන ගියාම වැඩේ ඉවරයි. කියන්නේ මේකේ පොඩ්ඩක් පොඩියට ලියා ගන්න මේකේ දේවල් කිහිපයක් ලියන්න තියෙනවා. මෙන්න මෙහෙම. ජීවීන් ළමයි අධිරාජධානී සහ රාජධානී වලට වෙන් වෙනවා. ප්‍රධාන වශයෙන්. අපි බලමු මොනවද ඒ කියලා. ප්‍රධාන වශයෙන් අධිරාජධානි තුනක් තියෙනවා. තුනක්. 1 2 3 කියලා ගමු. පළවෙනි එක තමයි ළමයි ආකියා අධිරාජධානිය. පළවෙනි එක මොකක්ද? ආකියා. ආකියා අධිරාජධානිය. ආකියා අධිරාජධානියේ ඉන්නේ ආකි බැක්ටීරියා. ඒකේ ආකි බැක්ටීරියා ඉන්නේ. ඊට පස්සේ තියෙනවා බැක්ටීරියා අධිරාජධානිය. බැක්ටීරියා අධිරාජධානිය. ඒකේ ඉන්නේ බැක්ටීරියා වර්ග ටික. ඊට පස්සේ තියෙනවා යුකැරියා. ඔක යුකැරියා කියලා කියනවා. යුකැරියා අධිරාජධානිය. ඔන්න ඔය ටික තමයි ළමයි අධිරාජධානිය කියලා කියන්නේ. එතකොට මේ යුකැරියා අධිරාජධානිය නැත්නම් අපි කියනවා යුකැරියා කියලා. යුකැරියා අධිරාජධානියේ අය ආකාර 4ක් තියෙනවා. එක දියාගන්න රෝම ඉලක්කම් වලින්. රෝම ඉලක්කම් 1 ළඟ ලියාගන්න පොඩියට. ඒක ලියාගන්න ප්‍රොටෝසෝවා රාජධානිය, දිලීර රාජධානිය කියන්න. ප්‍රොටෝසෝවා මේවා රාජධානි. අධිරාජධානි කියලා කියන්නේ ලොකු මේක. දෙවෙනි එක රාජධානි. දිලීර රාජධානිය ඊපස්සේ 3 ප්‍රොටෝසෝවා දිලීර ඊට පස්සේ ප්ලාන්ටේ රාජධානිය සහ ඇනිමාලියා රාජධානිය. ප්ලාන්ටේ 4 මැමේලියා. මේ ප්‍රොටෝසෝවා කියලා කියන්නේ ප්‍රොටෝසෝවා වර්ග. ඔයා දැකලා ඇති ප්‍රොටෝසෝවා එක එක જાති මෙහෙම වුනේ මේ ප්‍රොටෝසෝවා එක ඇඳගන්න. කොහොම ඉන්නේ ප්‍රොටෝසෝවා? නෝදා ප්‍රොටෝසෝවා ඉන්නේ. මේ එක එක විතරයි තව ඉන්නවා. දිලීර කියන එක ඉතින් ඔය හතු වගේ දේවල්. හත්පක් ඇඳගන්න. ප්ලාන්ටේ කියලා කියන්නේ ශාක වර්ග. මැමේලියා කියලා කියන්නේ සතුන්. නෑ සෝරි ඇනිමාලියා. සතුන්. මැමේලියා නෙමෙයි. ඇනිමා සෝරි ඇනිමාලියා. ඇනිමාලියා කියන්නේ ඔය සතුන්. මේවා ශාක. ශාක කොච්චර වර්ග තියෙනවද? ඒක බීජපත්‍රි, ද්විබීජපත්‍රි ඊට පස්සේ ඒ පත්‍ර අණුව ඊට පස්සේ සපුෂ්ප ශාක, අපුෂ්ප ශාක, මල් පිපෙනවද මල් නැද්ද? ඊට පස්සේ තව තියෙනවා වර්ග මොනවාද මේ තෘණ වර්ග. තෘණ කියන්නේ වෙනම එකක්. තෘණවල ලොකුම තෘණ තනකොළ වල ලොකුම වර්ගය මොකක්ද? උණ බඩ. එතකොට තව තියෙනවා ඔය බල්බිල. ඒ කියන්නේ බල්බ වගේ බල්බිල වගේ කියන්නේ ලූණු වගේ ශාක. ඒව වෙන වර්ගයක්. ඊට පස්සේ ගත්තාම තව තියෙනවා මොනවාද අර ඒවා බෙදන්න පුළුවන් තව වර්ගවල. ඊට පස්සේ දාවක. ඒ කියන්නේ පැන පැන යන ඒවා ගොටුකොළ වගේ දාවක කියලා කියනවා. ඉතින් ඔය වගේ විවිධ ශාක තව ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා
ඇනිමාලියා කියලා කියන්නේ සතුන් ශීරපා ඉන් කොඳු වැට පෙලක් තියෙන කොඳු වැට පෙලක් නැති කියලා කියන්නේ. එහෙම බෙදන්න පුළුවන්. ඊට පස්සේ මොනොන්ද මේ සන්ධිපාදිතයන් ඒ කියන්නේ අපි ඒක ගන්නවා අපි ඒවා ආයේ කතා කරනවා අවසානයේ. ඒ කියන්නේ මේ උදාහරණයක් විදිහට දැන් ඔය මකුලුවා, මීමැස්සා, ඉස්සා ඒ වගේ උන් ආත්‍රපෝඩා කියලා කියනවා. සන්ධිපාදිතය ඔය වගේ තව ඕනේ තරම් විවිධ සත්තු වර්ග. ඊට පස්සේ උරගයන්, බඩගාගෙන යන සත්තු. ඉතින් ඔය ඔක්කොම වැටෙන්නේ මේ ඒකයි මේ රාජධානි කියලා කියන්නේ. තේරෙනව නේද? මේක කැඩෙනවා ගොඩක්. තව කැඩෙනවා. තව කඩන්න පුළුවන්. හරි. ඔය ටික තමයි. මේ ටික දාගන්න. ඒ කොටුවේ. ඊට පස්සේ මේ එකකටවත් අයත් නොවන කට්ටියක් ඉන්නවා. මේ එකකටවත් අයත් නොවන. ඒවා තරුවක් දාලා ලියා ගන්න. අයත් නොවන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය තමයි වෛරස් අයත් වෙන්නේ නැහැ මේ එකකටවත්. ඊළඟ කියනවා ප්‍රියෝන්ස් කියලා කියනවා. වෛරස ප්‍රියෝන්ස් කියලා කියන ඊට පස්සේ වෛරොයිඩ මයිකෝප්ලාස්මාවන් ඇක්ටිනෝ මයිසිටාවන්. හතර ඇක්ටිනෝ මයිසිටාවන්. හරිනේ. වෛරස ප්‍රියෝන්ස් වෛරොයිඩ මයිකෝප්ලාස්මාවන් ඇක්ටිනෝ මයිසිටාවන්. ඉතින් ඒගොල්ල මේ ගොඩවල් වලට අයිති නෑ වෙනම ජීවීන්. දැන් වෛරස් ගත්තාම වෛරස කියලා කියන්නේ ජීවීන්ද අජීවීන්ද කවුද කියලා හිතාගන්න. ඇයි ඒගොල්ල ගාව ජීවී ලක්ෂණක් තියෙනවා අජීවී ලක්ෂණක් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේගොල්ල මේ හරියට අර ගොඩකට දාගන්න බැරිව හිතාගන්න බැරි සෙට් එකකුත් ඉන්නවා මේ ලෝකේ මේ කට්ටිය. හරි. මේ ටික දාගන්න මේ තමයි ජීවීන් වර්ගීකරණය බොහොම සරලව. එතකොට ඔයාලට අදහසක් එනවා මේවා තියෙන්නේ කොහොමද කියලා. හරි. ඔය ටික දාගන්න. හරිද? මේ ටික හරිද? ඉක්මනට කියන්න. හරිද? ඉක්මනට කියන්න. ඔය ජීවීන් වර්ගීකරණය ඔය ටික දාගන්න. ඕක හරිනම් කියන්න. 11 වෙනි පිටුවේ අර කොටුවක් ඇතුලේ තියෙන මේ ටිකේ ඕක තමයි දාගන්න ඕන ඔය කොට. එතකොට හරි. අධිරාජධානි තුනක් තියෙනවා. ආකියා අධිරාජධානිය, බැක්ටීරියා අධිරාජ්‍යය, යුකැරියා කියලා කියනවා, යුකැරියා කියලාත් කියනවා. හරිද? ප්‍රොනවුන්ස් කරන්නේ යුකැරියා කියලා. ඊට පස්සේ යුකැරියා අධිරාජධානිය ආයේ කොටස් හතරකට බෙදෙනවා රාජධානි හතරකට. ඒ මොනවාද? එකක් ප්‍රොටෝසෝවා, අනිත් එක දිලීර, අනිත් එක තමයි ප්ලාන්ටේ, ඊට පස්සේ ඇනිමාලියා සියලු සතුන් මේ කියන්නේ. ඊට පස්සේ
සියලු සතුන් සියලු ශාක ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැ නේ. ඒක අධික විදිහට බෙදෙනවනේ. ඔයාලා වටපිටාව බලන්න ගස් කොච්චර තියෙනවද වර්ග කියලා. ඒකෙත් එක එක ಜಾති. ඊට පස්සේ අයත් නොවන ඔය එකකටවත් අයිති නැති කට්ටිය ඉන්නවා. වෛරස, ප්‍රියෝන්ස්, වෛරෝයිඩ මයිකෝප්ලාස්මාවන් සහ ඇක්ටිනෝමයිසිටාවන් කියලා කොටස් හතරක්. ඔය කොටස් ටික තමයි බලාගන්න තියෙන්නේ. දැන් ඕක හරිද? ඉක්කන්ට හරිනම් ගන්න chat එකට. හරි. හරි. ඊට පස්සේ යනවා ප්‍රධාන චුද්ධජීවී කාණ්ඩ 12 වෙනි පිටුව. ප්‍රධාන චුද්ධජීවී කාණ්ඩ. අර ජීවීන් වර්ගීකරණය මේ ප්‍රධාන චුද්ධ ජීවෝ අටලන්න එපා. අතන හැමෝම ඉන්නවා. මේ මුළු ලෝකෙම කට්ටිය ඉන්නවා එතන. ගස්වැල්, සතා සිව්පාවා, ශුද්‍ර ජීවීන් කියන සියලුම දෙනා ඒ ගොඩේ හිටියා. නමුත් මෙතන කතා කරන්නේ මේ ප්‍රධාන ශුද්‍ර ජීවී කාණ්ඩ පේනවා නේද? ඒවා වෙන වෙනම හොඳට පැහැදිලි කරලා තියෙන්නේ. ශුද්‍ර ජීවී කාණ්ඩ ලියා ගන්න ප්‍රධාන කට්ටිය බැක්ටීරියා යන්න පළවෙනි එක බැක්ටීරියා. ශුද්‍ර ජීවී. හට පේන්නේ නැති ජීවීන් ටික බැක්ටීරියා දෙක සයන බැක්ටීරියා දිරීර ප්‍රොටෝසෝවා වෛරස්. බැක්ටීරියා සයන බැක්ටීරියා දිරීර ප්‍රොටෝසෝවා වෛරස. වෛරස් ඉතින් ජීවී ලක්ෂණයි අජීවී ලක්ෂණයි දෙකම පෙන්නනවා මේක. හරියට හිතා ගන්න බෑ කවුද මොන જાතිය ඒකෙද්ද කියලා හිතා ගන්න. හරිනේ? හරි. මේක දාගෙන ඊට පස්සේ සුදු ජීවීන් ජීවත් වෙන විවිධ පරිසර තත්ත්ව කුළුල් පරිසර තත්ත්වයකට හැම තැනම ඉන්නවා. හැම තැනම ඉන්නවා. ඒකත් ඉන්න තැන් ටික දාගමු පොඩ්ඩක්. නැත්තේ කියලා කියන්න පුළුවන් ප්‍රධාන තැනක් තමයි නිරෝගී පුද්ගලයෙක්ගේ රුධිරයේ නැහැ. මොකේද නැත්තේ? නිරෝගී මිනිස්සෙක්ගේ ලේවල නැහැ. එහෙම ලේවල හිටියොත් ඉන්න පුළුවන් ඈ බැරි නෑ. එතකොට එයා රෝගී පුද්ගලයෙක්. හරි? නිරෝගී කට්ටියගේ මේ රුධිරය තමයි නැත්තේ. හිටියොත් ඉතින් ඌ ලෙඩේ. හරිනේ? කියන්නේ මිනිස්සුන්ගේ ඉන්න පුළුවන්. එහෙම සත්තුන් ඉන්න පුළුවන්. හැබැයි රුධිරය ආහාර ජීර්ණ පද්ධතිය කොහොමද ඉන්න කටේ ඉඳලා හැමතැනම ඉන්නවා. හරි නේද? කටෙන් පටන් අරන් ඉවර වෙන තැනට යනකම්ම ශුද්‍ර ජීවීන් ඉන්නවා. නමුත් රුධිරය නේ රුධිරය කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ දෙක ලේවල නැහැ. හරි. ලියන්න නැති දැන් නෙමෙයි ඉන්න තැන ලියමු. පුළුල් පරිසර තත්ත්වයකට ජීවත් වෙයි කියන තැන ඉඳලා යටට ලියා ගන්න මෙන්න මෙහෙම. පසේ ගොඩක් ඉන්නවා. පස් වල ඉන්නවා. ජලය ඉන්න තැන දාගන්න. ජලය වායුගෝලයේ කිලෝමීටර 6ක් පමණ ඉහළට යන තෙක්. 6ක් කිලෝමීටර පමණ ඉහළට යන තෙක්. කිලෝමීටර 6ක් විතර උඩට යනකම් මොකද වායුගෝලයේ තියෙනවා. ඒ වායුගෝලයේ ඉන්න පුළුවන්. උඩත් වායුගෝලය තමයි. නමුත් මේ කිලෝමීටර 6ක් විතර උඩට යනකම් ඉන්නවා කියලා කියන්නේ එතන එහාට ටිකක් නැතුව ඇති සමහර විට ඇති. දැනට ඉතින් ඔය තමයි තියෙන විස්තර. ඊට පස්සේ ශාක හා සත්ත්ව දේහ මතු පිට ශාකවල ඔය පොතු වල ඉන්නවා. ඊට පස්සේ සත්තු දේහ සත්තුන්ගේ ඔය කියන්නේ පූසොන්ගේ බල්ලොන්ගේ අපේ හැමේ ඉන්න පුළුවන්. ඒකට කියනවා ශාක සත්ත්ව දේහ මතු පිට ඉන්න.
ශාක හා සත්ව දේහ මතු පිට. ඊළඟ එක ලියන්න. මිනිසා ගැන ලියමු. මිනිසාගේ තම මුඛය ආහාර ජීර්ණ පද්ධතිය නැත්නම් ආහාර මාර්ගය කියලා කිව්වත් කමන්න. ඒ මුළු පද්ධතිය බඩෙත් ඉන්න පුළුවන්.
සෝරි හොඳයි. හරි. එතකොට මෙන්න මෙහෙම. මෞත්‍ර ලිංගික මාර්ගයේ ඉන්නවා අය. ඊට පස්සේ උණුදිය උල්පත් වල ඉන්නවා. මේවා දෙන්නේ ඔක්කොම දැන් දුන්නේ මං කියා හිටියේ පාඩම් කරන්න නෙමෙයි දෙන්නේ කියලා. මේවා දෙන්නේ අර ඔයාලට පොඩ්ඩක් අදහසක් ගන්න. මොකද විභාගෙට මේවා අහන්නේ ඉන්න තැන් අහන්නේ නැහැ. මොකද ඉන්න තැන් ඕන එකෙකුට කියන්න පුළුවන්. හරිද? ඒකට සිලබස් ඕනේ නැහැ. සුද්ධ ජීවීන් ඉන්නවා හැමතැනම. ඒ හින්දා මොනවා කිව්වත් උත්තර තමයි ඒවා. නැති තැනක් අහන්න පුළුවන්. එතකොට ඔයාලට ඉතින් උණුදිය උල්පත් කියන එක හිතුන් නැති වුණා. ඊට පස්සේ ඩීසල් පෙට්‍රල් වගේ දෙයක් හිතුන් නැති වුණොත් ඊට පස්සේ ලියන්න ඕන නම් ඩීසල් පෙට්‍රල් තමවත් දාලා ආදී ඩීසල් පෙට්‍රල් ආදී හිත් ඉන්නවා. ඩීසල් පෙට්‍රල් වලත් ඉන්න පුළුවන්. තේරෙනව නේද? හැම තැනම වගේ හැම දෙයකම වගේ ඉන්න පුළුවන් ඒක. හරිනේ. කෑම වල කොහොමත් ඉන්නවා. ඉතින් ඒවා දෙන්නේ නැහැ මේ විශේෂ ඒවා කීපයක් තමයි ඔය දුන්නේ. ඊට අමතරව තරු දෙකක් දාලා යටින් ලියාගන්න මිනිසාගේ නෑ මෙහෙම ලියන්න නිරෝගී පුද්ගලයෙකුගේ නැත්නම් නිරෝගී මිනිසුන්ගේ නැත්නම් නිරෝගී පුද්ගලයන්ගේ නිරෝගී සතුන්ගේ ඇත්තට රුධිරයේ ශුද්ධ ජීවීන් නැත නැත්නම් ලියන්න නිරෝගී පුද්ගලයන්ගේ රුධිරයේ නිරෝගී පුද්ගලයන්ගේ රුධිරයේ ශුද්ධ ජීවීන් නැත ඒක වෙනම ලියාගන්න තරු දෙකක් විතර දාලා විශේෂ එකක් ඒක නිරෝගී පුද්ගලයන්ගේ රුධිරයේ ශුද්ධ ජීවීන් නැහැ අනිත් තැන්වල ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. හැමතැනම ඉන්නවා කියන එක නෙමෙයි කියන්නේ. ඉන්න පුළුවන්. හැබැයි නිරෝගී පුද්ගලයෙකුගේ රුධිරේ සුදු ජීවීන් නැහැ. හරිද? ඊට පස්සේ සුද්ධ ජීවීන්ගේ විවිධ ශ්වසන ආකාර. සුද්ධ ජීවීන්ගේ විවිධ ශ්වසන ආකාර. හුස්ම ගන්න විදි. මේක ටිකක් වැදගත් ළමයි. හොඳේ. මේක ටිකක් පාඩම් කරගන්න තියෙනවා. පාඩම් නෙමෙයි අත්‍තරම තියෙන්නේ මේ කරුණු හතරයි තියෙන්නේ. ඒක මතක තියාගන්න තියෙනවා. හරිනේ. ඊළඟට අපි යන්කෝ. ඊට කලින් තියෙන ආලෝකන්වීක්ෂය. ඔයාලා මේකේ සිංහල නම් ටික දාගන්න උපනේතාවනෙත කදාව මම දන්නවා මේක. මේකට කියනවා බාහුව කියලා මේකට කියනවා හැන්ඩල් එක නැත්නම් මොකද කියනවා මේ. මොකද්ද හැන්ඩල් එකට කියන්නේ? හැන්ඩල් එක තමයි බාහුව. මේකට කියනවා පාදම බේස් එක කියලා කියනවා. මේකට කියනවා කණ්ණාඩිය කියලා. ඒ ටික තමයි. ඊට පස්සේ මේ ටික නම් කරගන්නවා. මේවා සීරු මාරු අන්වීක්ෂය උපනේතාවනත වෙන වෙනම නම් කරගන්න සිංහලෙන්. මේ තමයි ඔය සුද්ධ ජීවීන් බලන්න ඕනේ ටූල් සෙට් එක. මේ තමයි ප්ලේට් එක. මේ යකඩ මේ වීදුරු කදා ටිකක් තියෙනවා. මේකට කියනවා කදාවක් කියලා. මේ වීදුරු කදා වලට දාලා දැන් අපි මොන හරි දානවා නම් මේකට දාලා තව එකකින් වහලා තමයි අරකේ බලන්නේ. වතුර බින්දුවක් දාලා එහෙම බලනවා. ඉතින් මේ තමයි වතුර බින්දුව දාන එක ඩ්‍රොප්ලට් එක. මේ මොකක් හරි පොඩියක් කිවියක් කපා ගන්න. පොඩි දෙයක් කොළ කෑල්ලක් කපා ගන්න පොඩි ඉරා ගන්න තුවාල කරගන්න හිමින් අල්ලන්න මේ ට්විස්ට් එකක් තියෙන අල්ල ගන්නවා චූටි දේවල් අල්ල. ඉතින් මේ කදාවක් මේක කියලා බලන්න පුළුවන්. මේකට වතුර බින්දුවක් වගේ දාලා හොඳට බලන්න පුළුවන්. මොකද එහෙම යන්නේ. ඉතින් ඔය වගේ කියන්නේ පහසු ඒව නම් කරන්න ඕනේ නැහැ ඔයා. ඔයා කරන්න ඕනේ මෙන්න මේකේ තියෙන රූපේ තියෙන දේවල් නම් කරගන්න සිංහලෙන්. ඒවා කොහින් හොයලා හරි මට වැඩක් නැහැ. ඔයා ඒක ඔයාගේ දැනුමට එකතු කරගන්න. මම මේ උගන්වන්නේ සිලබස් එකේ තියෙන ඒවා. දැන් මේවා සිලබස් එකේ උගන්වන්න කිව්වේ නැහැ. ඔයාට ඒක වැදගත්. ඒවා විභාගයට අහනවද? නැද්ද? අහන්නේ නැද්ද? අහනවා. අහන්න පුළුවන් ඕන තරම් දේවල් තියෙනවා. උගන්වන්නේ නැති. ඒවා අහනවා. ඉතින් අර අපි පුළුවන් තරම් දෙනවා. ඉතින් ඔයා මේවා තනියෙන් හොයාගෙන කරගන්න. ඒ කියන්නේ එහෙම මහ ලොකු දෙයක් නෙමෙයි මේක නම් කරගන්න එක. ඒකයි මම දෙන්නේ නැහැ. ඒවත් පොඩ්ඩක් වෙනම ගේමක් දෙන්න ඕන. මහ ලොකු ගේමක් නෙමෙයි ඒක. ඕක පොඩි කාලේ ඉඳලා පොත්වල තියෙනවා නම් කරපෙති. මමත් නම් කරන්න ඕනේ නැහැ. ඉංග්‍රීසියෙන් නම් කරලා තියෙන්නේ සිංහලෙන් ඕන නම් කරගන්න. ඒ ඇති. එතකොට අපි යනවා ඊළඟට සුද්ධ ජීවීන් දැන් වර්ග කළා. එක එක විදිහට වර්ග කරනවා. ඔයාලට ප්‍රධාන වශයෙන් වර්ග කරන අපි සුද්ධ ජීවීන් හුස්ම ගන්න විදිහ අනුව. ඒකට අපි කියනවා ශ්වසන ආකාරය අනුව කියලා. මොන ආකාරයේද? ශ්වසන ආකාරය අනුව. ශ්වසන ආකාරය. එහෙම වර්ග කරනවා ආකාර හතරකට. මෙතන තියෙනවා 1 2 3 4. එතන හතරක් තියෙනවා. වර්ග හතරයි.
තව වර්ග කරනවා පෝෂණ ක්‍රමය අනුව. ඒ කියන්නේ ආහාර ගන්න විදිය අනුව සුද්ධ ජීවීන් වර්ග කරනවා. එච්චරයි තියෙන්නේ. එකක් සොතනාකාරය, අනිත් එක ඒ කියන්නේ හුස්ම ගන්න විදියයි කෑම කන විදිය. හුස්ම ගන්න විදිය සහ කෑම කන විදිය අනුව සුද්ධ ජීවීන් වර්ග කරනවා දෙකක්. ඒතර කෑම කන විදිහ අනුවත් ආකාර හතරක් තියෙනවානේ. 1යි 2යි 3යි 4යි. මේ වගුව තියෙන්නේ ඒක. කොහොම වුණත් මෙච්චරයි මතක තියාගන්න තියෙන්නේ. මේක හරි අමාරුයි මතක තියාගන්න. පුදුම වැඩක් වෙලා තියෙන්නේ. හරිද? ඒ වුණාට මාර ලේසි කොටසක් නෙමෙයි. මේවා මේක නම් ඇත්තට විභාගෙට අහනවත් අඩුයි. මේක ඒ තරම් ලේසි. මොනවාද වර්ග ටික? හුස්ම ගන්න ශ්වසන ආකාර මොනවද? අනිවාර්ය ස්වායු. කියන්නේ ඒගොල්ල ජීවත් වෙන්නේ අනිවාර්යයෙන්ම O2 තියෙන පරිසර තත්ත්වයට යටතේ. මොන තත්ත්වද? ඔක්සිජන්. මේ අපි වගේ හුස්ම අරන් ජීවත් වෙන වුණොත් ඉන්නවා. හැබැයි එක සෛලයයි තියෙන්නේ. ඊට පස්සේ අනිවාර්ය නිර්වායු. ඒගොල්ලන්ට හුස්ම ගන්න ඔක්සිජන් ඕනෙම නැහැ. එපා. එපා. ඕනෙම නැහැ. ඊට පස්සේ වෛකල්පික නිර්වායු. තිබ්බොත් එහෙමයි නැත්තම් ඒත් එහෙම. ඕන එකක්. දොන්නම් දොන් සිමන්නම් සිම. දෙකම පුළුවන්. හරි. ශුද්ධ වාතකම්. ඒ කියන්නේ මුන්ට උලත් එකයි පිලත් එකයි. අර කියන්නේ දොන්නම් දොන් සිමන්නම් සිමන්. ඒක කතාවක්. අනිත් එක තමයි මේ වෛකල්පික නිර්වායු. උලත් එකයි පිලත් එකයි. තිබුණත් එකයි නැතත් එකයි. ආවත් එකයි ගියත් එකයි වගේ තමයි. ඉතින් ශුද්ධ වාතකම් චූටි ඔක්සිජන් තත්ත්වයක් ඕනේ. පුට්ටක්. විතර ඕනේ නැහැ පොඩ්ඩක් විතර ඕනේ. පුට්ටක් විතර. අන්න එහෙම જાති ටිකක් තමයි තියෙන්නේ. එච්චරයි. උදාහරණ ටික විතර ගන්න. ඊට පස්සේ ලියා ගන්න අනිවාර්ය ස්වභාවය. ලියන්න. මොවුන් O2 සහිත මොවුන් O2 සහිත මේ අනිවාර්ය ස්වභාවය කියන තැන මේ පොඩි ඉඩක් තියෙනවා. එතන එක වාක්‍යයක් ලියන්න තියෙනවා. වර්ගය මොකක්ද කියලා දැන් මම මේ කියපු ටික ලියන්න තියෙනවා. ලියන්න. මොවුන් O2 සහිත ස්වභාවය තත්ත්වයට තේ පමණක් ජීවත් මොවුන් O2 සහිත ස්වභාවය තත්ත්වයට තේ පමණක් ජීවත් O2 සහිත ස්වභාවය තත්ත්වයට තේ පමණක් ජීවත් ඊළඟට ඒකේ උදාහරණය තමයි මේගොල්ල ස්වභාවය කට්ටියට උදාහරණයක් තමයි ඇසිටෝබැක්ටර්. ඇසිටෝබැක්ටර් ඇසිටික් අම්ල බැක්ටීරියා. ඕනේ නම් තව උදාහරණයක් දාගන්න ග්ලුකොනෝබැක්ටර් කියලා. මේක සිංහලෙන් ලියා ගන්න ඕනද ඔයාලට? ඇසිටෝබැක්ටර් ඇසිටෝබැක්ටර් ඕනනම් ලියා ගන්න. තව උදාහරණයක් ග්ලුකොනෝබැක්ටර් ඇසිටෝබැක්ටරයි ග්ලුකොන මේ G අකුර තියෙන්නේ ග්ලුකොනෝබැක්ටර්. ඔය දෙන්නාට අනිවාර්ය ස්වභාවය. ග්ලුකොනෝබැක්ටර් නම් ඇතැම් විට කියලා දාගන්න. වරහන් ඇතුලේ ඇතැම් විට කියලා දාගන්න. එතකොට මේ උදාහරණ දෙක මතක තියාගන්න. ඊට පස්සේ අනිවාර්ය නිර්වායු. අනිවාර්යෙන්ම හුස්ම ගන්න ඔක්සිජන් ඕනේ. නිර්වායු. නිර්වායු. මොනවාද? ඒ කියන්නේ මේක ලියා ගන්න. O2 රහිත නිර්වායුක තත්ත්වය යටතේ ජීවත් වේ. O2 රහිත, ඒ කියන්නේ O2 නැති. O2 රහිත නිර්වායුක තත්ත්ව යටතේ පමණක් ජීවත් වේ. O2 රහිත නිර්වායුක තත්ත්ව යටතේ පමණක් ජීවත්. ඊට පස්සේ තුන්වෙනි එක වයිකල් ඒකේ උත්තරේ මේ කියන්නේ උදාහරණය තමයි ක්ලොස්ට්‍රිඩියම්. ක්ලොස්ට්‍රිඩියම් මේ දෙයලා තියෙන්නේ. ඔයාලට දැන් ඉතින් ඉංග්‍රීසි පුළුවන් දැන් ඕනේ ළමෙක්. ඊට පස්සේ වෛකල්පිත නිර්වායු. වෛකල්පිත නිර්වායු. ඒ කියන්නේ ඔක්සිජන් තිබු උලත් එකයි පිලත් එකයි කට්ටිය. අපි ඒක මෙහෙම ලියනවා. ස්වායු හා
ස්වායු සහ නිර්වායු තත්ත්ව යටතේ යන ස්වායු සහ නිර්වායු යන තත්ත්ව දෙකේම ජීවත් විය හැකිය. ස්වායු සහ නිර්වායු යන තත්ත්ව දෙකේම ජීවත් විය හැකිය. ඒකට කියන අපි වෛකල්පික නිර්වායු කියලා. හරිද? ඊළඟට ශුද්ධ වාතකාමී. ශුද්ධ වාතකාමී මෙහෙම ලියන්න. ඉතා අඩු O2 සාන්ද්‍රණයක් යටතේ ඉතා අඩු O2 සාන්ද්‍රණයක් යටතේ ඉතා අඩු O2 සාන්ද්‍රණයක් යටතේ ජීවත් වේ. තාමත් අඩු ඔක්සිජන් තත්ත්වයක් යටතේ ජීවත් වෙන්න සාන්ද්‍රණය කියන්නේ පොඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඇති ජීවත් වෙන්න. ඒගොල්ලන්ගෙන් තමයි අපි යෝගට් හදන්නේ. ලැක්ටෝබැසිලස්. අපි මෙයාට කියනවා ලැක්ටික් අම්ල බැක්ටීරියා කියලා කියනවා ඉතින් සිංහලෙන්. මොන අම්ලද? මොකද මෙයා ලැක්ටික් අම්ලය හදන්නේ. ඒකයි මෙයාට ලැක්ටෝබැසිලස් කියන්නේ. මෙයා බැසිලස් වර්ගයේ බැක්ටීරියාවක්. බැසිලස් කියන එකට තේරුම නම් හේතු තියෙනවා. ලැක්ටෝබැසිලස් ලැක්ටික් අම්ලය හදනවා. එතකොට මෙයා බැසිලසයක් කියලා කියන්නේ නිකන් මෙහෙම දිගටි හැඩයක් තියෙන. ඒ හින්දා බැසිලස් කියන්නේ මෙයා ලැක්ටික් අම්ලය හදන හින්දා ලැක්ටෝබැසිලස් කියනවා. එහෙම නැත්නම් ලැක්ටික් අම්ල බැක්ටීරියා. තව නමක් කියනවා මෙයාට කිරි අම්ල බැක්ටීරියා කියලා කියන එක. ඒ එක එක තැන්වල පාවිච්චි කරන නම් මේ කියන්නේ හරි නම මේක. ඊට අමතරව කියනවා ලැක්ටික් අම්ල බැක්ටීරියා නැත්නම් අපි කියනවා කිරි අම්ල. ඒතර ඔයාලා මතක් වෙන්න ඕන. කිරි අම්ල බැක්ටීරියා පාවිච්චි කරන්නේ මොනවා කරන්නද? මුදෝපු කිරි හදන්න. ඔය මුදෝපු කිරි. ඊට පස්සේ යෝගට් වගේ කර්මාන්තවලදී පාවිච්චි කරන්නේ මෙයා. මේ ශුද්ධ ජීවිය දැන් නම් ඇත්තටම ශුද්ධ ජීවිය නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ආහාර ක්ෂේත්‍රයේදී ශුද්ධ ජීවීන් වෙනුවට ඒ ශුද්ධ ජීවීන් හදන කිමිකල් එක කෙලින්ම ගන්නවා. කඩේ තියෙන හිම ගන්න. ඒකට අපි කරන්නේ ලැක්ටික් ඇසිඩ් එක අරගෙන දාගෙන යනවා. එතකොට මේ බලන්න ඉදි කැට ගහන. ඉස්සර කරේ මොනවද? මුහුන් එකතු කරා. මුහුන් කියලා කියන්නේ කලින් හදාගත්ත යෝගට් එකේ කලින් යෝගට් එක පොඩ එකතු කරනවා. ඒක තමයි කලින් කරපු විදිය. දැන් කෙලින්ම අම්ලෙම දානවා. ඉතින් මොකටද ආයේ කියලා. සුදු ජීවිත ඉතින් කොයි එකද හොඳ? කෝකත් හොඳයි. එම නරකක් නෑ. අර සාම්ප්‍රදායික ක්‍රමයේ ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අහිතකර නෑ ඉතින්. ඒක තමයි තියෙන විශේෂත්වය. අනිත් එක වැඩිපුර එතකොට ආම්ලික ගතිය වැඩි වෙන්නේත් නෑ. මේ දැන් බලන්න ඔයාලගේ ඔය යෝගට් එහෙම කඩේ කන්න තියෙන වගේ රස වෙනස්. ඇඹුල් එකක ඇඹුල් වැඩි අනිත් එකේ ඇඹුල් රස අඩුයි. තව එකක ඇඹුල් රසක් ඇත්තෙම නැහැ. ඔය වගේ විවිධ රසවල් වෙනටත් හේතුව ඔය දාන කිමිකල්. මොකද ඇඹුල් රසයි කියන්නේ ආම්ලික ගතිය වැඩි කියන්නේ. ආම්ලිකයි. කිරි අම්ලයක් වුණාම තමයි ඒ කිරිවල ඇඹුල් රහ එන්නේ. දැන් කිරි එකක් අරගෙන නිකන් බිව්වොත් එහෙම ඇඹුල් රහක් නැහැ. මේක හොඳට කිරි රහයි. කිරි. එතකොට යෝගට් එකක් කාලා කිරි එකක් බොන්න. බීලා බලන්න. මුදෝපු කිරි එකක් කන්න. ඔය කිරිවල තියෙන එක චීස් තියෙනවා නම් මනම් ගොඩක් වර්ග තියෙනනේ කිරිවල නිෂ්පාදන. කිරි විතරක් ගත්තේ නෑ මං කියන්නේ. කිරි දාලා හදපු නිෂ්පාදන නෙමෙයි. කිරි විතරක් දැන් කිරි විතරන්නේ චීස්. ඊට පස්සේ යෝගට්, මුදෝපු කිරි. ඊට පස්සේ කිරි, බෝතල් කළ කිරි. නැත්නම් කිරි කෙලින්ම එළ කිරි. අර මේ එළ දෙනුන්ගෙන් මෙහෙම දොවාගත්තු කිරි. ඕව බීලා බලන්න. අර කිරි එක අර එළ දෙනගෙන් ගන්න කිරි එක ඇඹුල් නැහැ. අනිත් හැම නිෂ්පාදනයක්ම ඇඹුල් රසයි. චීස් ඇඹුලක් නැහැ. යම් ඇඹුලක් තියෙන්න පුළුවන්. චීස් වලට මොකද චීස් වලටත් අම්ලයක් දාලා තමයි කැට ගස්සන්නේ. හරිනේ? ඒ කිරිවල ගුණයක් තමයි ළමයි ඇඹුල් වැටුනහම ඇඹුල් කියන එකේ තේරුම තමයි අම්ල. අම්ල වැටුනහම කිරිවලට හැටි ගැහෙනවා ඉක්මනට.
හරි නේද? කිරි වලට අම්ලයක් වැටුනහම කැට ගැහෙනවා. ඒ ඉතින් කිරිවල තියෙන හැටි. ඒ නිසා තමයි ඉතින් යෝගට් කැට විදිහට තියෙන්නේ. නැත්නම් ෆ්‍රිජ් එකේ දාපු නිසා නෙවෙයි ඈ. ඒක එහෙම ෆ්‍රිජ් එකේ දැම්ම පළියට කැට ගැහෙන්නේ නැහැ. හරි. ඕනනම් කැට ගස්සන්න පුළුවන්. එහෙම බැරි කමක් නෙමෙයි කියන්නේ. ෆ්‍රිජ් එකේ දාන්නේ කැට ගැහෙන්නේ නැහැ. හරි. එතකොට ලැක්ටෝබැසිලස් තමයි ඒකට උදාහරණ. සුදු ජීවීන්ගේ විවිධ පෝෂණ ආකාර. පෝෂණ ආකාර හතරක් තියෙනවා. මේ දැන් අරකින් අයින් වෙන්න. කලින් කතා කරපු කොටස ඉවරයි. මේගොල්ලෝ කෑම ගන්න විදිය. එහෙම විශේෂ කෑම ගන්න විදි නෑ. අපි මේක පැහැදිලි වෙන්න ඕම තමයි කියන්නේ. ඒතර මේගොල්ලන්ගේ වර්ග ප්‍රධාන හතරක් තියෙනවා. ඊට පස්සේ පෝෂණ ක්‍රමය අනුව තමයි වර්ග කරන්නේ. නම පෝෂණ ක්‍රම. ඊට පස්සේ මේගොල්ලන්ගේ ආයි බලා ගන්න දෙයක් තියෙනවා ශක්ති ප්‍රභවය. මේගොල්ල ශක්තිය කොහොමද ගන්නෙ කියන එක. ඊට පස්සේ කාබන් ප්‍රභවය. කාබන් කියන්නේ ඔය තමයි ගන්න ආහාර විදිය. මොන විදිහේ ආහාරද? මොනවද කන්නේ කියන එක. උදාහරණ ටික තියෙනවා. ඉතින් මේකයි උදාහරණ ටිකයි මේ සිද්ධි ටික මේ ගොඩවල් හතර මතක තියාගන්න ඕනේ. ගොඩක් තියෙනවා. මෙතන 16ක් තියෙනවනේ මතක තියාගන්න දේවල්. ඉතින් 16ම මතක තියාගන්න මහ ලොකු දෙයක් නෙමෙයි. ඔන්න බලන්න කොච්චර ලේසියිද කියලා. පෝෂණ ක්‍රමය. ලියා ගන්න මේ පළවෙනි එක රසායනික ස්වයංපෝෂී. පළවෙනි එක රසායනික ස්වයංපෝෂී. මේවා ඉතින් පාඩම් කරගන්න තමයි තියෙන්නේ. රසායනික ස්වයංපෝෂී. ඊට පස්සේ එක තමයි රසායනික විෂමපෝෂී. ඊට පස්සේ ප්‍රභා ස්වයංපෝෂී. ප්‍රභා කියන්නේ ආලෝකය පාවිච්චි කරන කට්ටිය. ප්‍රභා ස්වයංපෝෂී. ඊට පස්සේ ප්‍රභා විෂමපෝෂී. ප්‍රභා රසායනික ස්වයංපෝෂී, රසායනික විෂමපෝෂී, ප්‍රභා ස්වයංපෝෂී, ප්‍රභා විෂමපෝෂී. ශක්ති ප්‍රභව විදිහට තියෙන්නේ මේගොල්ලොන්ගේ අකාබනික රසායන ද්‍රව්‍ය. රසායනික ස්වයංපෝෂී රසායනික ද්‍රව්‍ය වලින්ම ජීවත් වෙනවා වගේ සීන් එකක් වගේ. හිතන්නකෝ එහෙනම් රසායනික ද්‍රව්‍ය මත. එහෙනම් මෙයාගේ අනිවාර්යයෙන්ම රසායන ද්‍රව්‍යනේ. ඒක මොන රසායන ද්‍රව්‍යද? අකාබනික රසායන ද්‍රව්‍ය. අකාබනික රසායනික ද්‍රව්‍ය. ඊට පස්සේ රසායනික විෂමපෝෂී ගොඩේ ඉන්නේ කාබනික රසායන ද්‍රව්‍ය. කාබනික රසායන ද්‍රව්‍ය. අපි මේ දෙකේ යන්කො කාබන් ප්‍රභවයේ විදිහට තියෙන්නේ උඩම එක්කෙනාගේ කාබන් ඩයොක්සයිඩ්. කරන්ට් එක ගියා.